皆さん、こんにちは。こんにちは、先生。හයි. එතකොට අද තියෙන්නේ 15 වෙනි පාඩම. දැන් පාඩම් කරගෙන යනව නේද? ඔව් සෙන්සේ. දැන් වැඩ ගොඩ ගහනවා ඇති කංජිත් ගොඩයි වචනත් ගොඩයි. බලාගෙන යන්න. අද අපි 15 වෙනි පාඩම පටන් ගමු. එතකොට අලුත්ම ටොපික් එකක් යටතේ අලුත්ම පාඩමක්. කීවන් බලන්න. Topiku Genpo na Seikatsu Netsu ga atte Nodo ga itain desu. Saikin byouin ni kimashita ka? Donna shoujo de shita ka? Kyo wa dou shimashita ka? Byouin de jibun no shoujo o kantan ni sutaeru koto ga dekiru. හොඳයි. ටොපික් එක තියෙනවා කෙන්කෝන සේකත්සු. කෙන්කෝන සේකත්සු. කෙන්කෝ කියන්නේ සෞඛ්‍ය. කෙන්කෝ කියන්නේ සෞඛ්‍ය. සේකත්සු කියන්නේ ජීවිතය. මෙතන ඒකේ තේරුම තමයි සෞඛ්‍යමත් ජීවිතය කියන එක. දැන් සෞඛ්‍යමත් ජීවිතය. සෞඛ්‍ය ගැන තමයි දැන් ටිකක් ඉගෙන ගන්න යන්නේ. දැන් මේ පාඩමේ තියෙන සමහරක් දේවල් දැන් කයිගෝ කරන්න ඉන්න කට්ටිය ඉන්නවනම් වචන එහෙම වටිනවා. මොකද්ද 15 නෙත්සුගා අත්තේ නොදේ. නොදෝගා ඉතයින් දෙස්. නෙත්සුගා අත්තේ නොදෝගා ඉතයින් දෙස්. නෙත්සු කියන්නේ උණ. උණ තියෙනවා. ඒ වගේම නොදෝ කියන්නේ උගුර. නොදෝගා ඉතයින් දෙස්. උගුර රිදෙනවලු. උණ තියෙනවලු උගුර රිදෙනවලු. සයිකින් බියෝයින්නි ඉකිමස්තකා. සයිකින් කියන්නේ මෑතකදී. බියෝයින්නි රෝහලට ඉකිමස්තකා ගියාද. දොන්න ෂෝජෝ දෙස්තකා. මොන වගේ ෂෝජෝ කියන්නේ රෝග ලක්ෂණ තියෙනවද කියලා අහනවා. මෑතකදී රෝහලකට ගියාද මොන වගේ රෝග ලක්ෂණ තිබ්බේ කියලා අහනවා. යමු පළවෙනි කොටසට. කියෝවා දෝෂිමස්තක අද මහනේ. අද කොහොමද? අද මොකද ප්‍රශ්නේ? අද මොකද කාරණේ වගේ? අද කොහොමද කියලා අහනවා ලෙඩ. can do 1. 病院で自分の症状を簡単に伝えることができる. රෝහලේදී තමන්ගේ රෝග ලක්ෂණ ගැන සරලව කතා කරන්න පුළුවන්ලු. රෝහලට ගිහිල්ලා දැන් තමන්ගේ තියෙන රෝග ලක්ෂණ පැහැදිලි කරලා දෙනවා ડોක්ටර්ට. ඒක කරගන්න පුළුවන්ලු මේ කොටස ඉවර කරනකොට. බලමු. වචන ටිකක් දීලා තියෙනවා. කොතබන ජුන්බි. ෂෝජෝ. ෂෝජෝ කියන්නේ තොර රෝග ලක්ෂණ. පළවෙනි එකේ දීලා තියෙන රෝග ලක්ෂණේ නොදෝගා ඉත්තයි. නොදෝ කියන්නේ උගුර. ඉත්තයි කියන්නේ රිදෙනවා. උගුර රිදෙනවා. ඔනකගා ඉතයි. ඔනක කියන්නේ බඩ. ඉතයි කියන්නේ රිදෙනවා. බඩ රිදෙනවා. නෙත්සුගා අරු. නෙත්සුගා අරු කියන්නේ උණ තියෙනවා. සෙකිගා දෙරු. කැස් කියන්නේ පිට වෙනවා. කැස් පිට වෙනවා. හනමිසුගා දෙරු. තුටු දිය ගලනවා. තුටු දිය පිට වෙනවා කියන එක. හනමිසු කියන්නේ හොටු වල. කිකෙකා සුරු. කිකෙකා වමනේ
හරි. එතකොට අන්තිම එකේ කිව්වේ අතමා බුත්සුකෙතා. ඒ කියන්නේ ඔළුව වැදිලා කියන එක. ඒ ටිකේ උත්තර ලියාගත්තා නේද? තේරුම ලියාගත්තා නේ? සෙන්සේ G එක අන්තිම එකද? J එකද? G එක සෙන්සේ ශොකුයොකුගා නයි ශොකුයොකුගා නයි. ඒක කෑම අරුචිය. කෑම අරුචිය. කන්න හිතෙන්නේ නැහැ, කන්න බෑ. හරිද? H එක සෙන්සේ එතකොට S කසනවා කියන එක නේ සෙන්සේ. ඔව්, ඇස් කසනවා. කකුල ඊළඟ එක උලුක් කකුල වුණා. පෙරලිලා. ආ, ඔව්, උලුක් වෙලා පෙරලිලා. අන්තිම එක ඔළුව වැදිලා. හරි සෙන්සේ. ඒ ටික ඇහුන්නේ නැහැ සෙන්සේ අපිට. එහෙමද? ඔව් ඉතුරු ටික සෙන්සේ. හරි නේද? ඔව් ඉතින් ටික හරි. හා. ඊට පස්සේ තියෙනවා කයිව එක. Bio inde 4人の人が医者と話しています. රෝහලේදී පුද්ගලයෝ 4 දෙනෙක් ඩොක්ටර් එක්ක කතා කරමින් ඉන්නවලු. දොන්න ෂෝජෝ දෙස්කා. මොන වගේ රෝග ලක්ෂණද තියෙන්නේ කියලා අර පළවෙනියට අපි ඉගෙන ගත්ත වචන වලින් තෝරලා මෙන්න මේ කයිව 4ට පුරවන්නලු. ඉතින් 1 2 3 4 කියලා. ඒතර පළවෙනි එකේ ලක්ෂණ දෙකක් කියනවා. දෙවෙනි එකේ ලක්ෂණ තුනක් තියෙනවා. ඊළඟ එකේ එකයි. ඊළඟ එකේ දෙකයි. ෂෝජෝ කියන්නේ රෝග ලක්ෂණ. ඊට පස්සේ තව පහල එකක් තියෙනවා. මොයිචිදෝ කිකිමෂෝ. නැවත පාරක් අහන්නලු. ඉත්සු කරා දෙස්කා. කවදා ඉඳන්ද මේ මොෂි මෂෝ. ඒතර ડોක්ටර් අහනවා දැන් මේ ලෙඩේ කවදා ඉඳන්ද තියෙන්නේ කියලා. කවදා ඉඳන්ද කියන්නේ කියලා මෙතන ලියන්නලු. ඉත්සු කරා. ඉත්සු කරා කියන්නේ කවදා ඉඳන්ද. බලමු. පහළ තියෙන වචන වල තේරුමක් ලියාගන්න. ඔතොතොයි කියන්නේ පෙරේදා. ඔතොතොයි පෙරේදා. යොරොබු කියන්නේ ඇදගෙන වැටෙනවා. කියන කොහේ හරි ඇදගෙන වැටෙනවා. වැටෙනවා කියන එක තමයි. යොරොබු. රෙන්ටෝගෙන් ඕතොරු. ඒ කියන්නේ එක්ස්රේ ගන්නවා. ඉෂ්ෂූකන් කියන්නේ සතියක්. සතියක කාලයක් කියන එක. කෆුන් ෂෝ කියන්නේ මේ මොකද කියන්නේ පරාග ආසාත්මිකතා. ඒ කියන්නේ ඔය එහෙ සකුරා මල් පිපෙන කාලෙට එහෙම ඔය සමහරක් අයට ඔය සකුරා මල් වල රේණු මල් වල තියෙන රේණු මේ ඇලර්ජික් වෙනවා. සමහරක් අය ඉතින් ඒක ඒ දවස්වල සකුරා මල් පිපෙන කාලෙට එක එක උත්සව තියෙනවනේ යාළගේ. එහෙම අයත් ඉන්නවා. සමහරක් අයට ඒවා ඇලර්ජික් වෙනවා. ඒ මල් වලට. ඒක තමයි පරාග ආසාත්මිකතාව කියන්නේ කෆුන්ෂෝ. බලමු කයිව ගහන්න පුළුවන් නේද?1、今日はどうしましたか？お腹が痛くて吐き気がするんです。
いつからですか？一昨日からです。1、今日はどうしましたか？お腹が痛くて吐き気がするんです。いつからですか？ උත්තර 一昨日 ගත්තා からで දැන් す。 මොනවද? ඔව් සෙන්සර් ගත්තා. හරි. ඊළඟ මේ උත්තර ටික දාගෙන යන්න ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. 2、今日はどうしましたか？昨日から38度の熱があって、喉がすごく痛いんです。そうですか。ご飯は食べてますか？いいえ、食欲がなくて。2、今日はどうしましたか？昨日から38度の熱があって、喉がすごく痛いんです。そうですか。ご飯は食べてますか？いいえ、食欲がなくて。3、今日はどうしましたか？昨日道で転んで足をくじいたんです。ちょっと触りますよ。ここをこうすると痛いですか？痛い。ああ、じゃあ、レントゲン撮ってみましょうか。3、今日はどうしましたか？昨日道で転んで足をくじいたんです。ちょっと触りますよ。ここをこうすると痛いですか？痛い。ああ、じゃあ、レントゲン撮ってみましょうか。4、どうされましたか？ 1週間ぐらい前から目がかゆくて鼻水も出るんです。花粉症がありますか？わかりません。4、どうされましたか？ 1週間ぐらい前から目がかゆくて鼻水も出るんです。花粉症があり උත්තර ගත්තද? ඔව් සෙන්සර්. කියන්න බලන්න පළවෙනි එකට මොනවද ආවේ? B එකයි F එකයි ඔතෝතෝ ඔතොතොයි. ඔතෝතොයි. දෙක. දෙක C A G කියෝ කරා ඊළඟ එකට I කිනෝ E එකයි H එකයි ඉෂ්ෂූ කන්. හරි. දෙකටවා දැම්මේ කිනෝද කියෝද? දෙකට කියෝ. දෙකට කියෝ කිනෝනේ. කිනෝනේ. කිනෝ කිනෝ. කරා. එක හයි හදාගත්ත සෙන්සර්. හැකි. හයි සෙන්සර්. අපි බලමු දැන් මොනවද කියන්නේ කියලා. පළවෙනි එක. කියෝවා දෝෂි මස්තකා. දැන් ඕ මෙයා ડોක්ටර් ළඟට තමයි යන්නේ. ડોක්ටර් අහනවා අද මොකද? අද කොහොමද කියලා අහනවා. ඔනකගා ඉතකුතේ. බඩ රිදෙනවා. ඒ වගේම හකිකෙගා සුරුන් දෙස් වමනට වගේත් එනවා කියලා කියනවා. ඉත්සු කරා දෙස්කා. කවද ඉඳන්ද කියලා අහනවා. ඔත්තොයි කරා දෙස් පෙරේදා ඉඳන් කියලා කියනවා. එතකොට ඒකට උත්තරේ BF ඔත්තොයි. හරි. ඊළඟ එක. කියෝවා දෝෂි මස්තකා අද මොකද කියලා අහනවා. කිනෝ කරා ඊයේ ඉඳන් සංජු 8 දොනෝ නෙත්සුගා අත්තේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 38යිලු. 8ට උණ තිබ්බලු. ඊයේ ඉඳන්. නොදොගා සුගුකු ඉතයින් දෙස්. උගුරත් හොඳටම රිදෙනවා කියලා කියනවා. සෝ දෙස්කා. එහෙමද? ගොහන්වා තබෙතේ මස්කා කෑම කෑවද කියලා අහනවා. ඊයේ ෂොක්කු යකුගා නොකුතේ. එතකොට කෑම අරුචියක් තියෙන නිසා කන්න හිතෙන්නේ නැහැ කියලා එයා කියනවා. එතකොට ඒකට උත්තරේ CGA කිනෝ කියන එක. ඊළඟ එක. කියෝවා දෝෂි මස්තකා. අර ඒ විදිහටම තමයි අහන්නේ. කියෝවා දෝෂි මස්තකා.
කිනෝ ඊයේ මිචිද කොරොන්දේ පාරේ වැටිලා අසියෝ කුජිතන් දෙස් කකුල පෙරළුණා කියලා කියනවා. චොත්තෝ සවාරි මස්යෝ ටිකක් ඇල්ලුවට කමක් නැද්ද කියලා තමයි අහන්නේ. අල්ලන්නද? අල්ලනවා කියලා කියනවා. කොකෝ ඕ කෝසුරුතෝ මෙතනද? මෙතන රිදෙනවද? ඉතයි දෙස්කා. දැන් අල්ලන ගමන් කියනවා මෙතනද? රිදෙනවද කියලා අහනවා. එතකොට එයා ඉතයි කියලා කෑ ගහනවා. රිදෙනවා කියලා. ජා එහෙනම් රෙන්තෝගෙන් තොත්තේ මිමාෂෝ. එහෙනම් එක්ස්රේ එකක් කරන් බලමු කියලා කියනවා. එතකොට කිනෝ තමයි වැටිලා තියෙන්නේ. උත්තරේ I. අශියෝ කුජිතයි කියන එක. ඊළඟට අන්තිම එක. දෝ සාරේ මස්තක. දැන් ඒකේ තේරුම කොහොමද? අද කොහොමද කියන එකම තමයි. ඉස්සුකන් ගුරයිමයි කරා සතියක කාලයකට කලින් ඉඳන් මේගා කයුකුතේ ඇහැ ඇස් කසනවලු. හන මිසුමෝ දෙරුන්දෙස්. හොටු දියරත් ගලනවා කියලා කියනවා. කෆුන් ෂෝගාරි මස්කා මොන හරි අර පරාගාසාත්මිකතා තියෙනවද කියලා අහනවා. එයා වකාරි මසීන් කියනවා. දන්නේ නැහැ කියලා කියනවා. එතකොට ඒකට EH එකයි H එකයි අරකට ෂෝකන්. හරි. ඊළඟට අපි යමු මෙතෙන්ද බලන්න. 今日はどうしましたか？お腹が痛くて吐き気がするんです。昨日から38度の熱があって、喉がすごく痛いんです。昨日、道で転んで足をくじいたんです。目がかゆくて එතකොට ඔක්කොටම 鼻水も出るんです。 දෙස්. දෙස්. දැන් අපි මේ දෙස් එක දන්නවා. දැන් මෙයාගේ තියෙන ලෙඩේ ගැන ડોක්ටර් පැහැදිලි කරන්න තමයි යන්නේ. ඒතනත් කරන්න එයාගේ தත්ත්වය තමයි පැහැදිලි කරන්නේ. දෙස් කියන එකෙන්. එතකොට තමාගේ தත්ත්වය පැහැදිලි කිරීමට තමයි දෙස් යොදන්නේ. මේ වෙලාවේ එතකොට කාටද පැහැදිලි කරන්නේ? ડોක්ටර්ට. එතකොට අපිට නාම පද එකතු කරන්න පුළුවන්, නාම විශේෂණ පද එකතු කරන්න පුළුවන්. එකතු කරලා ડોක්ටර්ට පැහැදිලි කරනවා. ඒ වගේම මෙතන තව එකක් ඉගෙන ගන්න තියෙනවා. රෝග ලක්ෂණ කිහිපයක් ගැන. උණ එතකොට උගුර රිදෙනවා, ඇස් කසනවා. දැන් මේ ලෙඩ ඔක්කොම එකට කියනවා නම් අපි ඒවා කියන්නේ තේ ෆෝම් එක දාලා. දැන් බලන්න නෙත්සුගා අත්ති. දැන් තියෙනවා කියන එක අරිමස් එහෙම නැත්නම් අරු කියන එක ඒක තේ ෆෝම් එකට නම් අත්ති. උණ තියෙනවා නොදෝගා ඉතයි. දැන් එතකොට ඒ විදිහට දැන් උණයි උගුර රිදෙනවා කියන දෙකම රෝග ලක්ෂණ දෙකම කියනකොට එකක් තේ ෆෝම් එකෙන් දාලා තමයි කියන්නේ. රෝග ලක්ෂණ කීපයක් කියනකොට තේ ෆෝම් එකෙන් කියනවා කියන එක. එතකොට මේ ඉන්දෙස් ගැන තව එකක් තියෙනවා. ඔයාලගේ පොතේ අන්තිමට බලන්න සාරාංශය දීලා තියෙනවා. ඔයාලට සාරාංශය නෙමෙයි. මෙන්න මෙතන. මේ ඉන්දෙස් අපි යොදන වචනය අනුව වෙනස් වෙනවා කියන එක. මොකද අපි නවුන් එකක් එක්ක දෙස් එකතු කරනවා නම් එතන නයන්න දානවා. නන් දෙස් කියලා තමයි එකතු කරන්නේ. කැස්ස වේ. නැත්තම් මගේ தත්ත්වය තමයි මට කැස්ස කියලා කියනවා. කැස්ස කියලා කියනවා කසේ නන් දෙස්. කොට එන්නේ ඔයාලා ඔළුවේ අදහස තියාගන්න. ඒතර නාකේ යෝෂයක් එක්ක දෙස් වෙනවා නම් වෙනසක් වෙන්නේ නැහැ. නාකේ යෝෂයක් ඒකර දෙස් ඒ විදිහටම එකතු කරනවා. ඊකේ යෝෂයකට එකතු කරනකොට නොදෝගා ඉතයින් දෙස්. දැන් ඉතයි කියන එක ඊකේ යෝෂයක්. දෙස් එකතු කරනවා. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඉතයින් දෙස්. verb එක ඩික්ෂනරි ෆෝම් එකෙන් තියෙනවා නම් අරුන් දෙස් එකතු කරනවා. නෙත්සුගා අරුන් දෙස්. ඊළඟට verb එක තා ෆෝම් එකෙන් තියන්නත් පුළුවන්. අශියෝ කුජිත්
කුජිතා උන්දෙස්. ඒතර උන්දෙස් එහෙම එකතු කරනවා. එහෙනම් අපිට අතීත කාලේ වෙච්ච දෙයක් ගැන, දැන් වෙච්ච දෙයක් ගැන, එහෙම නැත්නම් නාකේ යෝෂි ඊකේ යෝෂි දාලා නවුන් එකක් දාලා ඒ ඕන විදිහකින් අපිට අපේ தත්ත්වය කියන්න පුළුවන්. ඒ කියනකොට කොහොමද යොදන්නේ කියලා තමයි මෙතන මේ තියෙන්නේ. එතකොට verb එකත් එක්ක අතීත කාලෙන් කියනවා නම් තා ෆෝම් එකට දාලා උන්දෙස්. ඩික්ෂනරි ෆෝම් එකෙන් නම් ඒත් උන්දෙස්. වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ නැතාර්ථේ නයි ෆෝම් එකෙන් කියනවා නම් verb එක නයි ෆෝම් එකට හරවලා උන්දෙස්. සෙකිගා තොමාරා නයින් දෙස්. කැස්ස නතර වෙන්නේ නැහැ. සෙකිගා තොමාරා නයි. තොමාරා නයි කියන්නේ නතර වෙන්නේ නැහැ කියන එක. උන්දෙස්. එතකොට යාගේ පැහැදිලි කරලා කියනවා. එතකොට ඒකට අර තේරුමක් නැහැ. तुम्हारा नाई देश तुम्हारा नाई देश क्योंकि මොනවද තේරුමේ වෙනසක් වෙන්නේ නතර වෙන්නේ නැහැ කියලා කියන්නේ අහගෙන ඉන්න පුද්ගලයා තමයි කියන්නේ කියන්නේ. ඒක වැඩිදුරට වගුවක් දීලා ඒ තමයි එතන ඉන්න තියෙන්නේ. ඊට පස්සේ සාරා බලන්න කියෝචි මාස්ටර් මොකද ඕන්න කියනවා. ඕන්න එතකොට සාරාංශය බලාගන්න කියෝවා දෝෂිමස්තක අද කොහොමද කියලා අහනවා. එතකොට කියනවා යාගේ තත්ත්වය කියනවන කගා ඉතයින් දෙස්. මගේ බඩ රිදෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් ලක්ෂණ දෙකක් කියන්න පුළුවන්. මේගා කයුකුතේ හනමිසුමෝ දෙරුන් දෙස්. හොටු දියරත් ගලනවා. ඉත්සු කරා දෙස්කා. ඊට පස්සේ කවද එනන්නේ කියලා හවම ඔතොතොයි කරා දෙස්. එහෙම නැත්නම් ඉස්සුකන් ගුරයි මයි කරා දෙස්. ඉස්සුකන් ගුරයි මයි කරා දෙස්. දැන් මේක තමයි ඔතනින් ඔය ඉගෙන ගන්න තියෙන කායිවත්. ඕක තමයි ප්‍රධාන කායිවත්. ડોක්ටර් ගාවට ගිහිල්ලා අද කොහොමද කියලා. ඊට පස්සේ කවද එනන්නේ කියලා අහුවාම කවද එනන්නේ කියලා කියනවා. ලෝකයේ අර උන්දෙස් කියන එක තමයි ඔතනින් ඉගෙන ගන්න තියෙන්නේ. මොන තැන්වලදී කොහොමද එන්නේ කියන එක. මොනවත් එක්කද යොදන්න පුළුවන් කියන එක. තේරුණාද? ඔව් සෙන්සර්. හරි. අපි යමු ඊට පස්සේ දෙවෙනි කොටසට. දැන් ඕන ડોක්ටර්ව හම්බෙන්න තමයි යන්නේ බෙහෙත් ගන්න. දෙවෙනි කොටස කියවන්න බලන්න. ඉන්ෆ්ලුවෙන්සා දෙස්නේ බියෝ ඉන් දෙ ඉෂානෝ ශිජිఓ කීතේ රිකයි සුරුකොතෝගා දෙකිරු. හරි. මොකද්ද කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා දෙස්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් එකක් එක ඉන්ෆ්ලුවෙන්සා නේ කියලා කියනවා. දැන් යා මොන හරි බෙහෙත් ගන්න ගිහිල්ලා චෙක් කරාට පස්සේ එයාගේ බලලා එයාගේ රිසල්ට් එක විදිහට කියනවා ඉන්ෆ්ලුවෙන්සා නේ කියලා කියනවා. ඊට පස්සේ කැන්ඩු එකේ කියනවා බියෝයින්දේ රෝහලේදී ඉෂානෝ ශිජි ඕ කීතේ වෛද්‍යවරයාගේ ඉෂා කියන්නේ වෛද්‍යවරයා ශිජි කියන්නේ උපදෙස් වෛද්‍යවරයාගේ උපදෙස් අහලා අවබෝධ කරගන්න පුළුවන්ලු. ඊට පස්සේ තියෙනවා කකෙසන්
කකෙසංවා ගුවයිගා වරුයි නොදේ. ගුවයි කියන්නේ තත්ත්වය. වරුයි කියන්නේ නරකයි. කකුසන්ගේ තත්ත්වය නරක නිසා කින්ජෝ කියන්නේ අසල්වැසි. බියෝයි අසල්වැසි. ඒ කියන්නේ ළඟ තියෙන රෝහලට ආවා කියලා කියනවා කිමස්තා. හජිමෙනි චුකුරිපුතෝ ඕමිනයිදේ කයිවා ඕ කිකිමෂෝ. ස්ක්‍රිප්ට් එක බලන්නේ නැතුව කයිවා එක අහන්නලු. පළවෙනි කයිවා එක උකෙත්සුගේ දෙයි. උකෙත්සුගේ දෙයි කියන්නේ රිසෙප්ෂන් එකේදී. දැන් රෝහලට යන්න කලින් එතනින් රිසෙප්ෂන් එකේ ඉන්න එක්කෙනා ළඟදී. උකෙත්සුගේ දේවා දොනෝ ජුම්බන්දේ හනෂි මස්තකා මොන පිළිවෙලටද කතා කරන්නේ? ඒ ඉඳන් සී වෙනකන් ජුන්බන්නි නරබේ මෂෝ. දැන් මේ එක A B C කියලා තුනක් දීලා තියෙනවා. දැන් මෙයා ඕව ගැන කතා කරනවා ඇති ඔය එකින් එකක් ගැන. එතකොට ඉස්සෙල්ලාම මොකක් ගැනද ඇහුවේ ඊට පස්සේ මොකක් ගැනද ඇහුවේ ඊට පස්සේ මොකක් ගැනද ඇහුවේ කියලා මේ තුන පිළිවෙලට හදන්නලු අර පහළ කොටුවේ 1 2 3 බලන්න හොකෙන්ෂෝ එක කියන්නේ ඉන්ෂුරන්ස් කාඩ් එක හොකෙන්ෂෝ එක ඉන්ෂුරන්ස් කාඩ් එක මොන් ෂින්හියෝ කියන්නේ ප්‍රශ්නාවලිය කියන්නේ අපි ගියාට පස්සේ අපිට දෙනවා ෆෝම් එකක් වගේ පුරවන්න ලෙඩේ මොකද්ද කවුද ඉඳන්ද ඇලර්ජික් මොන හරි තියෙනවද අන්න ඒ වගේ තමන්ගේ ලෙඩේ ගැන විස්තර ටිකක් පුරවන්න කියලා ප්‍රශ්නාවලියක් දෙනවා ෆෝම් එකක් අන්න ඒකට තමයි මොන් ෂින්හියෝ කියලා කියන්නේ ඊළඟට එකක් තියෙනවා ෂෝජෝ රෝග ලක්ෂණ දැන් කියනවා කයිවා එක අහලා ඒ තුන ලියන්නලු බලමු 受付で、すみません。この病院初めてなんですが。はい。保険証はお持ちですか？はい、今日はどうされましたか？熱があるんです。わかりました。では、こちらの問診票を記入してお待ちください。受付で、すみません。この病院初めてなんですが。はい。保険証はお持ちですか？はい、今日はどうされましたか？熱があるんです。わかりました。では、こちらの問診票を記入してお待ちください。 මොකද්ද පිළිවෙල A C B හරි ඊ දෙස් A C B බලමු මොකද්ද කියන්නේ කියලා ඔන්න උකෙත්සුකේ දෙයි සුමිමසෙන් この病院初めてなんですか ඒ කියන්නේ සමා වෙන්න මේ රෝහලට යා පළවෙනි පාරටලු ඇවිත් තියෙන්නේ. හජිමෙතේ නන්දෙස්කා. ඕන් දැන් නන්දෙස්කා කියලා දෙස්. දැන් මේ හජිමෙතේ නන්දෙස්කා. එයාගේ තත්ත්වය තමයි පැහැදිලි කරලා දෙන්නේ. මම මේ පළවෙනි පාරට කියලා අදිනවා. ඒතකොට එයා දන්නවා මගේ මොකක් හරි බලාපොරොත්තු වෙනවා මෙයා කියලා. ඒ කියන්නේ යා පළවෙනි පාරට ආපු ඉඳන් මොකක්ද ඉස්සෙල්ලාම කරන්න ඕනි කියලා එයා දන්නේ නැහැ. ඊට පස්සේ කියනවා හයි 保険証をお待ちですか 保険証එක ඉන්ෂුරන්ස් කාඩ් එක ගෙනාවද රැගෙන ආවද කියලා අහනවා. හයි ඔව් කියලා කියනවා. 今日はどうされましたか අද මොකද ඇයි අද කොහොමද කියලා අහනවා. මොකද තත්ත්වය කියලා අහන එක තමයි අහන්නේ. නෙත්සුගා අරුන් දෙස් උණ තියෙනවා. දැන් ඔය අරුන් දෙස් එයාගේ තත්ත්වය කියනවා. උණ තියෙනවා. වකාරේ මස්තා තේරුණා. දෙවා එහෙනම් こちらの問診票を記入してお待ちください. මෙන්න මෙතන තියෙන මොන්ෂින්හියෝ එක. මේ ප්‍රශ්නාවලිය පුරවලා කිනියු කියන්නේ පුරවලා. කිනියු සිටේ කියන්නේ පුරවලා ඔමච්චි කුදසයි. මෙහි රැඳී සිටින්න කියලා කියනවා. හරි ඒතකොට පිළිවෙල තමයි පොකෙන්ෂෝ එක ගන්නවා ප්‍රශ්නාවලිය දෙනවා. ඒක පුරවන්න sorry මේ ෂෝජෝ එක අහනවා ලක්ෂණ ටික අහනවා මේ ප්‍රශ්නාවලිය පුරවලා ටිකක් වෙලා ඉන්න කියලා කියනවා. ඊළඟට යමු අපි. මොකද කියන්නේ බලන්න.
ශින්සත්සුෂිත්සුදේ. ශින්සත්සුෂිත්සුදේ කියන්නේ වෛද්‍යවරයාගේ රූම් එක. වෛද්‍යවරයාගේ කාමරේදී තමයි දැන් ඊට පස්සේ කයිවයික යන්නේ. මොකද කියන්නේ? ඉෂාවා දොන්න චිජියෝ ශිමස්තක. වෛද්‍යවරයා මොන වගේ උපදෙස්ද දුන්නේ? සුරුකොත් බත්සුව කකිමෂෝ. ඒ කියන්නේ කරන්න කියලා කියන දේවල් වලට මරු දාන්නවද තියෙන්නේ කියලා. පළවෙනි එකේ තියෙනවා කුචුරි ඕ නොමු. කුසුරි කියන්නේ බෙහෙත්. නොමු කියන්නේ බොන්න. බෙහෙත් බොනවා. නෙරු නිදා ගන්නවා. චිගොතෝනි ඉකු වැඩට යනවා. හිතෝනි අව් පුද්ගලයන් හමු වෙනවා. යවර කයිමොනෝ තබෙරු. මේ යවර කයිමොනෝ කියන්නේ මෘදු කෑම කන්නලු. කනවා. කරයි මොනෝ තබෙරු සැර කෑම කනවා. දැන් මෙන්න මේ දේවල් වලින් ડોක්ටර් කරන්න කියපු ඒවාට මරු දාන්නලු, කරන්න එපා කිව්ව ඒවාට බත්සු දාන්නලු. බලන්න. 診察室で、今日はどうしましたか？昨日の夜から熱が38度5分あるんです。そうですか。ちょっと喉を見せてください。口を開けて。喉は痛くないですか？ちょっと痛いです。そう。インフルエンザの検査してみましょう。インフルエンザですね。A 型です。薬を出しますね。それを飲んでよく寝てください。熱はすぐ下がります。でも今週は仕事を休んで、できるだけ人に会わないでください。そうですか。わかりました。食べ物はうどんとかおかゆとか柔らかいものにしてください。辛いものを食べてもいいですか？ああ、辛いものはあまり食べないでください。わかりました。診察室で、今日はどうしましたか？昨日の夜から熱が38度5分あるんです。そうですか。ちょっと喉を見せてください。口を開けて。喉は痛くないですか？ちょっと痛いです。そう。インフルエンザの検査してみましょう。インフルエンザですね。A 型です。薬を出しますね。それを飲んでよく寝てください。熱はすぐ下がります。でも今週は仕事を休んで、できるだけ人に会わないでください。そうですか。わかりました。食べ物はうどんとかおかゆとか柔らかいものにしてください。辛いものを食べてもいいですか？ උත්තර ගත්තද? ඔව් සෙන්සේ. මොනවටද මරු මොනවටද බත්සු? කියන්න. කුසුරි ඕ නොමු මරු හ්ම්. නෙරු මරු shigoto ni iku batsu hitoto au batsu yavaranai mono o taberu maru karai mono o taberu batsu. いいですね. හොඳයි. අනිතරත් උත්තර ආවද? ඔව් සෙන්සේ. උත්තර කියන්න ඕනේ ඔයාලට. හරි. අපි බලමු දැන් කයිවා එක. දැන් ඕන චිත්සු දෙස්. දෙයි. දැන් ડોක්ටර් හම්බෙන්න ගිහිල්ලා එයාගේ කාමරේදී තමයි දැන් මේවා කියන්නේ. කියෝවා දෝෂි මස්තක. මොන ડોක්ටර් අහනවා අද කොහමද කියලා අහනවා. කිනෝනෝ යොරු කරා. ඊයේ රෑ ඉඳලා නෙත්සුගා සංජු හචිදෝ ගොබු වරුන් දෙස්. ඒ කියන්නේ
38.5ට තිබ්බලු උණ. そうですか. එහෙමද? ちょっと喉を見せてください. ටිකක් උගුර පෙන්වන්න කරුණා කරලා කියලා කියනවා. ඔන්න මිසෙතෙ කුදසයි. දැන් මේ අපි ඉගෙන ගත්ත දේවල් තමයි දැන් ඕ යොදන්නේ. දැන් කිව්වත් මිසෙතෙ කුදසයි කියන්නේ තේ කුදසයි කියන්නේ කරුණා කර යමක් කරන්න කියන එක. එතකොට මිසෙරු කියන්නේ පෙන්වනවා. ඒකේ තේ ෆෝම් එක මිසෙතෙ කුදසයි. කරුණා කර පෙන්වන්න. කුචියෝ අකෙතේ. කට අරින්න කියලා කියනවා. නොදොවා ඉතකුණයි දෙස්කා උගුර රිදෙන්නේ නැද්ද කියලා අහනවා. ඉතකුණයි දෙස්කා උගුර රිදෙන්නේ නැද්ද අහනවා. චොත්තෝ ඉතයි දෙස් ටිකක් රිදෙනවා. සෝ එහෙමද? ඉන්ෆ්ලුවෙන්සානෝ කෙන්සා සිතේ මිමෂෝ. ඉන්ෆ්ලුවෙන්සා කෙන්සා කියන්නේ පරීක්ෂණය. ඒකට තියෙන පරීක්ෂණය කරලා බලමු කියලා කියනවා. ඊට පස්සේ ඔන්න ටික වෙලාවකට පස්සේ ඒ ආයෙත් කියනවා ඉන්ෆ්ලුවෙන්සා දෙස්නේ. ඉන්ෆ්ලුවෙන්සානේ. ඒ ගතා දෙස්. ඒ කියන්නේ ඒ ටයිප් එකලු. ඒ කියන ටයිප් එකේ ඉන්ෆ්ලුවෙන්සා එකලු හැදිලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා යා පුදුම වෙලා ඊළඟට කියනවා කුසුරි ඕ දශිමස්නේ බෙහෙත් දුන්නානේ. සොරේ ඕ නොන්දේ මේක බීලා යොකු නෙතේ කුදසයි. හොඳට නිදා ගන්නලු. එතකොට යාට බෙහෙත් බොන්න කියනවා හොඳට නිදා ගන්න කියනවා. එතකොට මරු ඒ දෙකට ඒකටයි බී එකටයි. ඊට පස්සේ නෙච්චුවා සුගු සගාරිමස් උණ ඉක්මනට අඩු වෙයිලු. දෙමෝ නමුත් කොන්සුවා සිගොතෝ ඕය සුන්දේ මේ සතියේ වැඩවලට යන්න එපාලු නිවාඩු අරගෙන දෙකිරු දකි පුළුවන් තරම් හිතෝනි අවනයිද කුදසයි. මිනිස්සු හමු වෙන්න එපා කියලා කියනවා. අවනයිද කුදසයි. මේ සතිය එතකොට වැඩට යන්නත් එපා කියනවා. මිනිස්සු හම්බෙන්නත් එපාලු. එතකොට C1යි D1යි බත්තු. ඊට පස්සේ කියනවා සෝදිස්කා එහෙමද? වකාරි මස්තා තේරුණා. තබෙමොනෝවා උදොන් තොකා උකයු තොකා ජවර කයිමොනෝනි සිත කුදසයි. කෑම ಜಾතිවල උදොන් සහ උකයු කියන කෑම වගේ මෘදු කෑම කන්න කරුණා කරලා කියලා කියනවා. ඒතර ලෙඩ අහනවා කරයිමොනෝ ඕ තබෙතෙමෝ ඊ දෙස්කා. දැන් මේ මෝ ඊ දෙස්කා එකත් අපි ඉගෙන ගත්තා. තේ එකත් එක්ක මෝ ඊ දෙස්කා. කමක් නැද්ද? සැර කෑම කෑවට කමක් නැද්ද කියලා අහනවා. කරයිමොනෝවා අමාරි තබෙනයිද කුදසයි. සැර කෑම නම් එච්චර කන්න එපා කියලා කියනවා. වකාරි මස්තා. ඔන්න ඔක තමයි කියපු කයිවා එක. එතකොට යාට කියනවා යවර කයිමොනෝ කණ්ඩලු. එතකොට ඒක මරෝ. කරයිමොනෝ එකට බත්සු. හරි. දැන් තේරිච්ච නැති ඒවා තේරෙන්නේ නැති. ඊළඟට තුන්වෙනි කයිවා එක. ඊට පස්සේ දැන් මෙයා උකෙත්සුකේ එකේදී අර මොකද්ද මොන්හින්ෂියෝ එක පුරවලා දීලා ડોක්ටර් ගාවට ගිහිල්ලා දැන් ලෙඩේ මොකද්ද කියලා හොයාගෙන ආපහු දැන් එනවා උකෙත්සුකේ එක ගාවට යන්න ලං වෙලා ආයෙ උකෙත්සුකේ දේ එකේදී ආයෙ යනවා කයිවා එක උකෙත්සුකේ දේ නනියෝ මොරයි මස්තකා. එතකොට මේ රිසෙප්ෂන් කාර්යාලයේදී එයා ලෙඩාට මොනවද ලැබුණේ කියලා අහනවා. මොරයි මස්තකා මොනවද ලැබුණේ? මොරත්ත මොනෝනි මරු හොකකිමසෝ. එයාට ආපහු ලැබිච්ච දේවල් වලට මරු දාන්නලු. මොකද්ද? ඒකේ තියෙන කුසුරි. කුසුරු කියන්නේ බෙහෙත්. හොකෙන්ෂෝ කියන්නේ ඉන්ෂුරන්ස් කාඩ් එක. චින්සත්සුකෙන් කියන්නේ ලියාපදිංචි කාඩ් එක. චින්සත්සුකෙන් ලියාපදිංචි කාඩ් එක. ෂෝ හෝසෙන් බෙහෙත් වට්ටෝරුව. ෂෝ හෝසෙන් කියන්නේ මොන් චින්හියෝ ප්‍රශ්නාවලිය. දැන් මේ කයිව එක අහලා යට ආපහු මොනවද දුන්නේ කියලා ලියන්නලු. බලමු. 受付で、カクさん、はい、お会計は3200円になります。こちらは診察券です。次からはこれを受付に出してください。はい、こちらが処方箋です。薬局に行って薬をもらってください。ありがとうございます。お大事に。受付で、カクさん、はい、
お会計は3200円になります。こちらは診察券です。次からはこれを受付に出してください。はい、こちらが処方箋です。薬局に行って薬をもらってください。ありがとうございます。お大事に。 මොනවාද ආවේ උත්තර? මොනවද ගායකට අපහු දෙන්නේ මරුව ආවේ? ශින්සත්සු කෙන් එකයි ෂෝහෝ හ්ම්. සෙන් එකයි. ආ. ලියාපදිංචි කාඩ් එකයි එයාගේ බෙහෙත් ඔට්ටෝරේ ආපහු දෙනවා. ඉතුරු ඒවා කිව්වේ නෑ. එතකොට ඉතුරු ඒවට ඉරක් ලියන්න. ඉතුරු අර දෙකට තමයි මරුව එන්නේ. බලමු දැන් එකක් කියලා. උකෙත් උකේ දේ. දැන් එයා ඉඳගෙන ඉන්නවා. ඒතකොට එයා ටිකක් හයියෙන් අහනවා. කකුසාන් කියලා කියනවා. කතා කරනවා. හයි කියලා යනවා. ඔකයි කේවා. කියවන්න බලන්න ඒ ගාන. බිල කීයද බිල කියන්න යන්නේ දැන්. සන්සෙන් නීහාකු එන්. සන්සෙන් නීහාකු එන්නේ නරිමස්. බිල 3200 යෙන් වෙනවා. කොච්චරවා ශින්සත්සු කෙන්දෙස්. මේක ලියාපදිංචි කිරීමේ කාඩ් එක කියලා දෙනවා. දැන් එයා පළවෙනියටමනේ ඉස්පිරිතාලෙට ගියේ. ඒක නින්ද එයාව ඒක ලියාපදිංචි කරලා එයාට පොඩි කාඩ් එකක් දෙනවා. සුගි කරා. කොරේ ඕ උකෙත්සුකේනී දස්තේ කුදසයි. ඊළඟ පාර ආපහු රෝහලට එනකොට මේක මේ උකෙත්සුකේකට දෙන්න කියලා කියනවා. එලියාපදිංචි කාඩ් එක ආයෙ පෙන්නන්නලු ඊළඟ පාර එනකොට. හයි. ඊට පස්සේ කොච්චරගා ෂෝහෝ සෙන්දෙස්. මේක බෙහෙත් වට්ටෝරුව වේ කියලා එක දෙනවා. යක්කයකුනෝ යක්කයකුනේ ඉත්තේ කුසුරියෝ මොරත්තේ කොදතයි. ෆාමසියකට ගිහිල්ලා මෙතන යක්කයකු කියන්නේ ෆාමසිය. ෆාමසියට ගිහිල්ලා බෙහෙත් ටික ලබා ගන්න කරුණා කරලා කියලා කියනවා. අරිගතෝ ගොසයිමාස්. ස්තුති. ඒතොර යා මොකද්ද කියන්නේ? ඔදයි ජිනි කියන ඔන්නවා expressions. ඔයගේ temporary ඒ කියන්නේ ලෙඩක් කියලා මොකක් හරි අවසානයේ අපි කියනවා නම් ඔදයි ජිනි කියන කියන්නේ අර get well soon කියන්නේ. අන්න ඒක. එන ඔදයි ජිනි. ඔන්න ඕක තමයි එතකොට හයිවා එක. ඊට පස්සේ පහළ තියෙනවා වචන ටික. ලියා ගන්න ඒ ටික. කිනියු සුරු. කිනියු සුරු කියන්නේ පුරවනවා. ඇප්ලිකේෂන් එකක් වගේ පුරවනවා. කිනියු සුරු. තිදෝ ගොබු. ඒ කියන්නේ 38.5 කියන එක. සෙල්සියස් අංශක අපි එහෙම තමයි උෂ්ණත්ව කියන්නේ. පුචි කියන්නේ කට. ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය. කේන්සා සුරු කියන්නේ පරීක්ෂා කරනවා. ඒ ගතා කියන්නේ ඒ ටයිප් කියන එක. ඒ වර්ගය කියන එක. නෙට්සුගා සගරු කියන්නේ උණ අඩු උණ අඩු වෙනවා. නෙට්සුගා සගරු. ඔකයු කියන්නේ මේ කෑමක්. අර බත් වලින් හදන මෘදු කරලා හදන කෑමක්. නිකන් ලංකාවෙන් අර බත් කැඳ හදනවා කියන්නේ බත් මෙරි කරලා එහෙමනේ මෘදු වෙන්න හදලා කන්නේ. අන්න ඒ වගේ. රයිස් වලින් හදන කෑමක් ඔකයු. යක්කයකු කියන්නේ ෆාමසිය. මොරව් කියන්නේ ලැබෙනවා. හරි අපි බලමු ඊට පස්සේ පල්ලෙහා තියෙන එක. 今週は仕事を休んで、できるだけ人に会わないでください。辛いものはあまり食べないでください。
මොකක්ද එතකොට ආවේ? නයිද කුදසායි. නයිද කුදසයි. නයිද කුදසයි. මෙතන තියෙනවා නයිද කුදසයිවා දොන්න තොකෙනි සුකත්තේ මස්තකා. මොන වගේ වෙලාවට භාවිත කරන්න කියලා අහනවා. මොකක් හරි ක්‍රියාවක් කරුණාකර කරන්න. මේ ක්‍රියාව කරුණාකරලා කරන්න. එතකොට මෙතන කියන්නේ කරුණාකරලා කරන්න එපා කියලා. එතකොට කරන්නේ ක්‍රියාපදේ නයි ෆෝම් එකට හරවලා දෙ කුදසයි කියන එක දානවා. දෙ කියන කොටස එනවා. දෙ කුදසයි. හරිම ලේසි. දැන් අපි දන්නවා නයි ෆෝම් එකට හදන්න අපි දන්නවනේ. එතකොට අපි නයි ෆෝම් එකට හරවනවා. ඊට පස්සේ දෙ කුදසයි කියලා දානවා. කරන්න එපා. දැන් බලන්න තබෙතේ කුදසයි. තබෙතේ කුදසයි කියන්නේ කරුණාකරලා කන්න. එතකොට කරුණාකරලා කන්න එපා කියනවනම් තබේ නයිද කුදසයි. තබේ නයිද කුදසයි. ඒක නයි වලට හරවලා තේ කුදසයි කියලා දානවා. දැන් මේ අවනයිද කුදසයි. අවනයි කියන්නේ මේ හමු වෙන්න එපා කියන එකනේ. එතකොට කරුණාකරලා හමු වෙන්න කියන්නේ මොකද්ද? අයිතේ කුදසයි. නයිද කුදසයි. කරුණාකරලා හමු වෙන්න. ඒතර හමු වෙන්න එපා නම් ඒක නයි ෆෝම් එකට හරවලා දේ කුදසයි දාන්න. අවනයිද කුදසයි. ඔන්න ඕක තමයි ඔතනින් ඉගෙන ගන්න තියෙන්නේ. තේ කුදසයි කියන්නේ කරුණාකර කරන්න, නයිද කුදසයි කියන්නේ කරුණාකර කරන්න එපා. අර තේ කුදසයි කියන එකත් මෙතනින්ම මතක් කර. ඒතකොට ඒකේ මේකේ අතර වෙනස තේරිලා ඔයාලට ඉක්මනට මතක තියාගන්න පුළුවන් වෙනවා. ඒ දෙකේ විදිහට මතක තියාගන්න. හරි නේද? ඒක තේරුණානේ? ඔව් සෙන්සෙයි. හරි. ඊට පස්සේ තියෙන අපිට තුන්වෙනි කොටක. මේක ටිකක් දිග පාඩමක්. ලොකෝ දේවල් නෑ. උනාට අපිට අර ප්‍රැක්ටිස් වෙන්න දීලා තියෙනවා ගොඩක් දා. ටස් 5ක් තියෙනවා මේක. හරි. අපි යමු තුන්වෙනි කොටසට. කියවන්න බලන්න ඒක. තන. モンシンヒヨ病院の受付で質問費用の必要な項目に記入することができる。問診費用に記入しましょう。 මේකත් කියවන්න. 診察に訪れた病院で質問費用とその記入例を渡され質問費用に記入するように言われました。 ඔයාට දැන් ඔය කියවන එකෙන් එක්සෑම් එකට ගියාට පස්සේ කොච්චර ලේසි වෙයිද කියලා බලන්නකො හොඳේ. මට කියන්න ඊට පස්සේ එක්කලා හරි. හරි සෙන්සෙයි. තුන්වෙනි එක මොන්ෂින් හියෝ. මොන්ෂින් හියෝ කියන්නේ දැන් අර අපිට දුන්න ප්‍රශ්නාවලිය. දැන් ඒක පුරවන්න ගියාට පස්සේ අපිට ප්‍රශ්නාවලියක් දුන්නනේ අන්න ඒක. බියෝයින් උකෙත්සුකේ දෙ. රෝහලේ රිසෙප්ෂන් හියෝ එක ගැන. බියෝයින් උකෙත්සුකේ දෙ. රෝහල් රිසෙප්ෂන් එකේදී මොන්ෂින් හියෝනෝ රෝහල් රිසෙප්ෂන් එකේදී මොන්ෂින් හියෝනෝ ප්‍රශ්නාවලිය හිත්සියෝනා ප්‍රශ්නාවලිය අත්‍යවශ්‍ය කෝමොකුනි කෝමොකු කියන්නේ තොරතුරු කිනිවු සුරු කොතෝගා දෙකිරු පුරවන්න පුළුවන්ලු රෝහලේ රිසෙප්ෂන් එකේදී දුන්න ප්‍රශ්නාවලියේ අත්‍යවශ්‍ය තොරතුරු පුරවන්න පුළුවන්ලු මේ කොටස කරාට පස්සේ මොන්ෂින් හියෝනි කිනිවු shimasho මොන්ෂින් හියෝ එකක් පුරවමු shinsatsu ni 訪れた病院で問診費用とその記入例を渡され、問診費用に記入するように言われました。
ඒ කියන්නේ වෛද්‍ය පරීක්ෂණය සඳහා ගියපු රෝහලේදී ප්‍රශ්නාවලිය පුරවන විදිහ ගැන උදාහරණ ප්‍රශ්නාවලියක් එයාට දුන්නලු. එයාට පුරවලා තියෙන එකක් එයාට දුන්නලු. ඒක බලාගෙන එයාගේ ප්‍රශ්නාවලිය පුරවන්න කියලා කිව්වලු. දැන් මෙයා දන්නේ නැති එක්කෙනෙක්නේ. පළවෙනි පාඩනයන් එතකොට එයාට කරපු උදාහරණ එකක් එයාට දීලා එයාට කිව්වලු ඒක බලාගෙන ඔයාගේ විස්තර දාලා එකක් පුරවන්න කියලා. පළවෙනි එක තියෙනවා හජිමෙනි කිනියුරෙයි ඕ මිතේ දොකොනි නනි ඕ කක්කුකා කකුනේ shimasho. මුලින්ම පුරවන්න දීපු උදාහරණ මේ ප්‍රශ්නාවලිය බලලා කොහෙද මොනවද ලියන්න තියෙන්නේ කියලා පරීක්ෂා කරන්නලු. ඊට පස්සේ පල්ලෙහින් බලන්නකො තියෙන වචන ටික. පුරිංගන. පුරිංගන කියන්නේ මේ හිරංගන. මොනවද අපි ඔය හිරංගනා රීඩි කංජේ රුඩින් එහෙම අපි ලියන්නේ හිරංගනා වලින්. අන්න ඒවට තමයි පුරිංගනා කියන්නේ. තෙයිබෙත්සු කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය. තෙයිබෙත්සු. බියෝකිනි කකරු කියන්නේ ලෙඩ වෙනවා. අසනීප වෙනවා. ගෙන්සයි කියන්නේ වර්තමානය. ජොසෙයි කියන්නේ කාන්තාව. මින්ෂින් සුරු කියන්නේ ප්‍රෙග්නන්ට් වෙනවා. හරි. අපි බලමු දැන් මොකද්ද මේකේ තියෙන්නේ කියලා. දැන් මෙන්න මෙතන තියෙනවා කිනියුරෙයි. කිනියුරෙයි කියන්නේ උදාහරණ කාඩ් පත. මෙතන තියෙනවා මොන්ෂින් හියෝ. මොන්ෂින් හියෝ කියන්නේ ඔන්න දැන් ප්‍රශ්නාවලිය. මෙතන තියෙනවා ෂිමෙයි. මෙතන තමයි නම. පුරිංගනා වලින් ලියන්නලු. හිරංගනා වලිනුත් ලියන්නලු. ඒ කියන්නේ කංජි වලින් තියෙන නමක් තියෙනවා නම් දැන් මේ තියෙන්නේ අපිට දැන් කංජි නෑනේ. ඒතර කංජි නමක් තියෙනවා නම් ඒකට උඩින් එයාගේ කියවීමත් ලියන්න කියලා තමයි කියන්නේ. නම. සම්පූර්ණ නම. මෙතන තියෙනවා තන්ජෝබි. ඒ කියන්නේ උපන්දිනය ලකුණු කරන්නලු. මෙතන ලිපිනය චෝජෝ ලිපිනය. ඊට පස්සේ දුරකථන අංකෙම ටෙලිෆෝන් නම්බර එක තමයි මෙතන ලියන්න කියන්නේ. ඊට පස්සේ තමයි ප්‍රශ්න ටිකක් අහලා තිනවා. කියෝවා දෝෂි මස්තකා. දැන් අද කොහොමද කියලා තමයි අහන්නේ. මොකද්ද අද ආපු බෙහෙත් ගන්න ආපු ලෙඩි. දැන් එයා ලියලා තිනවා නෙත්සු සංජු හචිදෝ රොක්කු. කියන්නේ අර 38යි 6ට උණ තියෙනවලු සෙකිගා දෙරු. කැස්සත් පිට වෙනවා කියලා එයාගේ ඔන්න රෝග ලක්ෂණ එයා ලියනවා. ඉත්සු කරා දෙස්කා. කවදා ඉඳන්ද කියලා අහනවා. එතකොට එයා ලියලා තිනවා කිනෝනෝ අසකරා. ඊයේ උදේ ඉඳන්. දැන් මේ අහලා තියෙන ප්‍රශ්නාවලිය. ඊට පස්සේ මොකක්ද අහලා තියෙන්නේ? ඉමමදේනි ඕකින බියෝකිනි කකත්ත කොතෝවා රිමස්කා. ඒ කියන්නේ දැන් වෙනකන් ඕකින බියෝ කියන මොන හරි ලොකු ලෙඩක් මොන හරි තියෙනවද කියලා අහනවා. ඒ කියන්නේ මොන හරි තියෙනවනේ heart patient කෙනෙක්ද නිකන් පිළිකා තත්ත්වයක් වගේ තියෙනවද? ඒකේ ප්‍රධාන පෙළේ ලෙඩ තියෙනවනේ ලොකු ලෙඩවල්. අන්න ඒ වගේ මොන හරි ලෙඩක් තියෙනවද කියලා අහනවා. එතකොට ඊයේ නම් නැහැ. ඔව් නම් ඔව්. ඔව් කියලා ලිව්වොත් මෙන්න මෙතන කියනවා ඒ ලෙඩේ මොකද්ද කියලා මෙතන ලියන්නලු. ඊට පස්සේ අරුරු ගීවා අරිමස්කා. ඇලර්ජික් තියෙනවද කියලා අහනවා. නැත්තම් නෑ. ඔව් නම් ඔව්. ඔව් නම් මොනවද ඒ කියලා ලියන්නලු. මේ තබේ මොනෝ. කෑමකින් ඇලර්ජික් වෙනවා නම් කෑම ලියන්නලු. එයා මොකද්ද මෙතන මේ ඇලර්ජික් වෙනවා කියලා ලියලා තියෙන්නේ? තමගෝ. බිත්තර. තමාගෝ. එයාට බිත්තර ඇලර්ජික් වෙනවා කියලා ලියලා තිනවා. එහෙම නැත්නම් සමහරක් අයට බෙහෙත් ඇලර්ජික්. නේ? ඔකුසුරි. ඒ කියන්නේ මොන හරි බෙහෙත් වල ඇලර්ජික් මොන හරි තියෙනවා නම් ඒකත් සඳහන් කරන්නලු. ඊට පස්සේ මෙතන තියෙනවා ගෙන්සයි.
ගෙන්සයි කුසුරි ඕ නොන්දෙයිමස්කා. ඒ කියන්නේ ගෙන්සයි කියන්නේ වර්තමානයේ බෙහෙත් මොන හරි බොනවද කියලා අහනවා. දැන් මොන හරි බෙහෙත් බොමින් ඉන්නවද කියලා. ඔව් නම් ඔව් නැත්නම් නෑ. බොනවා නම් ඒකේ මොනවද නම කියලා ලියන්නලු. නැත්නම් ප්‍රශ්නයක් නෑ. ඔසකේවා නොමිමස්කා මොනවද? ඇල්කොහොල් බොනවද කියලා අහනවා. ඔව් නම් ඔව් නැත්නම් නෑ. එයා එතකොට ඔව් කියලා ලකුණු කරලා තියෙනවා. නානි ඕදොරයා කියලා තියෙනවා ඉෂු කන්නි සතියකට මේ තියෙන්නේ. දවස් 3ක් බොනවලු. සතියකට දවස් 3ක් බොනවලු එක බියර් එක ගානේ. යා ඉතින් ඇත්තම දාලා තියෙනවානේ අපේ මිනිස්සු නම් ඇත්ත කියන්නේත් නැහනේ බොන්නේ කියලානේ කියන්නේ. එතකොට එයා කියනවා සතියකට දවස් 3 ගානේ 3කට බියර් එක ගානේ බොනවලු. සුවනයි කියන එක තමයි යා ලකුණු කරලා තියෙන්නේ. යා බොන්නේ නැල්ලු. එයා බොනවා කියලා කිව්වොත් දවසකට කොච්චරක් බොනවද කියලා ලකුණු කරන්නලු. ඔන්න ඔය තමයි අහලා තියෙන ප්‍රශ්න. මෙතන තව කොටු කරලා විශේෂයෙන් එකක් දීලා තියෙනවා 8. ජොසේනෝ කතා දකේ ඕ ඔකොතයේ කුදසයි. කොතයේ කුදසයි. ජොසේනෝ කතා දකේ ඕ කොතයේ කුදසයි. ඒ කියන්නේ මේ මොනවද? කාන්තාවන් නම් පමණක් පුරවන්න කියලා තමයි තියෙන්නේ. කාන්තාවේ මොනවද? ගැහැණු පුද්ගලයෙක් නම් මේ කොටස පුරවන්නලු. මෙතන අහලා තියෙන්නේ ගෙන්සයි නින්ෂින් සිතේ ඉමස්කා. ඒ කියන්නේ ඔයා වර්තමානයේ වෙනකොට මේ ප්‍රෙග්නන්ට්ද කියලා තමයි මේ අහන්නේ. ඔව් නම් ඔව් නැත්නම් නෑ කියලා ලකුණු කරන්න ඕනේ. ඒවා බලපානවනේ ආයෙ දෙන්න යන බෙහෙත් වලට එහෙම. අන්න ඒක නිසා තමයි. ඔන්න ඕක තමයි උත්තර විස්තර ටික. ප්‍රශ්නේ සහ උත්තර. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ ඔයාලට මෙතන එකක් දීලා තියෙනවා. ඒ ප්‍රශ්න ටිකමයි මේ විදිහටම දීලා තියෙනවා. ඔයාලට විස්තර දාලා මෙන්න මේක පුරවන්නලු ප්‍රැක්ටිස් වෙන්නත් එක්ක. අර ප්‍රශ්න ටික හැම පිටින්ම මෙතන තියෙන්නේ. ඔයාලට ගැලපෙන විදිහට මෙතන උත්තර ලියන්නලු. හරි. ඒකේ කොටස එතකොට ඔච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ. මේ මොන්ෂින් හියෝ එක පුරවන විදිහ තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ නේද? නෑ සෙන්සෙ. හරි. එතකොට අපි ඊළඟ කොටසට යමු. 4 වෙනි කොටස කියවන්න එක. 熱を下げるお薬です。薬の説明を聞いて、情報や注定を理解することができる。会話を聞きましょう。4人の人が病院に行った後、薬局で薬の説明を受けています。 හරි. මොකද්ද 4 වෙනි කොටසෙන් කියන්නේ නෙත්සු ඕ සගරු ඔකුසුරි දෙස්. මේක උණ අඩු වෙන බෙහෙතක් වේ කියලා කියනවා. උණ අඩු වෙන සගරු කියන්නේ අඩු වෙනවා. අඩු වෙන බෙහෙතක්ලු. කුසුරි නෝ සෙත්සුමෙයි ඔ කීතේ. බෙහෙත් වල පැහැදිලි කිරීම අහලා යෝහෝ කියන්නේ පාවිච්චි කරන විදිහ. චූයිතෙන් කියන්නේ පරිස්සම් වෙන ආකාරය. ගැන අවබෝධයක් ගන්න පුළුවන්ලු. බෙහෙත් වල පැහැදිලි කිරීම අහලා බොන විදිහ සහ ඒකේ පරිස්සම් වෙන්න ඕනි කරුණු මොන හරි තියනවා නම් ඒ ගැන දැනුවත් වෙන්න පුළුවන්ලු. කයිවෝ කිකිමෂෝ දෙබස් වලට හුම්කම් දෙමු. යොනින්න හිතෝගා පුද්ගලයා 4 දෙනෙක් බියෝනි ඉත්ත අතෝ රෝහලට ගියාට පස්සේ ඉත්ත අතෝ යක්කයෝකු දේ කුසුරිනෝ සෙත්සුමෙයෝ උකෙතේ ඉමස්. ෆාමසියේදී බෙහෙත් ගැන පැහැදිලි කිරීම නැත්නම් රිසෙප්ෂන් එකේ අහමින් ඉන්නවලු. රෝහලට ගිහින් ආවට පස්සේ ඊට පස්සේ මෙතන කියනවා නන්න කුසුරි දෙස්කා මොන බෙහෙතක් ඒ ඉඳන් දී වෙනකන් තෝරන්නලු. දැන් ඕ ෆාමසි එකේනා බෙහෙත් මේක මෙච්චර දවසට මෙච්චරක් බොන්න
මේක කන්න කලින් බොන්න, නිදා ගන්න කලින් බොන්න, අන්න ඒ වගේ උපදෙස් ටිකක් දෙනවා. පළවෙනි එකේ තියෙනවා නෙත්සු ඕ සගේරු. පැය ගානකට අඩු වෙනවා. උණ අඩු වෙනවා. සෙකි ඕ ඔසායරු. ඒ කියන්නේ කැස්ස පාලනය වෙනවා. ඉතාමි දොමේ කියන්නේ වේදනා නාශක. කුෂාමි හනමිසු ඕ ඔසායරු. ඒ කියන්නේ කිවිසුම් යාම සහ හොටු දියර පාලනය කරනවා. පළවෙනි එක උණ අඩු වෙනවා. දෙවෙනි එක කැස්ස පාලනය කරනවා. 3 වේදනා නාශක. 4 කිවිසුම් යාම සහ හොටු දියර පාලනය. දැන් මේ එක කයිව එක අහලා මොනවා සඳහා තියෙන බෙහෙතක්ද කියලා ඒ උඩ හතරෙන් තෝරලා ලියන්නලු. නන්නෝ කුසුරි මොන බෙහෙතද? ඊට පස්සේ පහළ තව එකක් කියනවා. මෝ ඉචිදෝ කිකිමෂෝ නැවත පාරක් අහමු. කුසුරිවා ඉත්සු නොමිමස්කා බෙහෙත කවදටද බොන්න කියන්නේ? වරහන් ඇතුලේ නී සූජි කොතොබා ඕ කකිමෂෝ ඉලක්කම් වලින් ලියන්නලු. ඉලක්කම් නම් ඉලක්කම් ලියන්නලු. එහෙම නැත්නම් වචන කියනවා නම් වචන ලියන්නලු. දවසට කොච්චරක්ද බොන්න ඕනේ? එහෙම නැත්නම් කවදටද බොන්න ඕනේ? කොයි වෙලාවටද බොන්න ඕනේ කියලා වරහන් ඇතුළට දාන්නලු. එහෙම නැත්නම් තදශී හෝ එරබ්බි මෂෝ. පහළ තියෙන වරහන් ඇතුලේ කොටු වරහන් ඇතුලේ තියෙන ඒ වගේ හරි එක තෝරන්නලු. මොකද්ද බලන්න? ඉත්සු නොමු කියන්නේ කවදද බොන්නේ කියන එක. පළවෙනි ලිස්නින් එකට යටින් තියෙන එක. ඉචි නිචි දවසට හිස් තැනක් කයි කියලා තියෙනවා. වාර ගණන. දවසට කී වාරයක් බොන්න කියලා කියනවාද කියලා එතනින් පුරවන්න ඕනේ. එතන වරහන් ඇතුලේ තියෙනවා තබෙරුමයි කියන්නේ කන්න කලින්. තබෙත අතෝ කෑමට පසු. ඒතොර ඒ දෙකෙන් කෝකද කියලා රවුම් කරන්නලු. දෙවෙනි කයිවයිකේ යට දවසට ඒත් කී පාරක්ද කියලා ලකුණු කරන්නලු. තබෙරුමයි කියන්නේ කන්න කලින්, නෙරුමයි කියන්නේ නිදා ගන්න කලින්. ඒතොර ඒකෙන් කෝකද කියලා ලකුණු කරන්නලු. නෙත්සුගා උණ ඒතොර මොනවා වුණාමද බොන්න කියන්නේ කියලා වරහන් ඇතුලේ ලියන්නලු. සුරයි තොකි කියන්නේ රිදෙන විට. ඒතොර ඒකේ මොකුත් කරන්නේ නැහැ. හිස්තැනට විතරයි පුරවන්න තියෙන්නේ. 4 හිස්තැනක් තියෙනවා. ඒක පුරවන්නලු. ගමන් දෙකිනයි තොකි කියන්නේ ඉවසන්න බැරි විට. ඉවසන්නම බැරි වුණාමලු. මේක බොන්න කියන්නේ. ඒතර මොනවද දෙන වචන කියලා එතනින් ලියන්නලු. තවත් එකක් තියෙනවා එහා පැත්තේ. ඒකටම සම්බන්ධ එකක්. මෝ ඉචිදෝ කිකිමෂෝ නැවත පාරක් අහමු. චෝයි තෙන්වා නම් දෙස්කා. ප්‍රවේශම් වෙන්න ඕනි කරුණු මොනවද කියලා අහනවා. ඉඳන් ඒ වෙනකන් ඒ වගේන් තෝරන්නලු. නනිමෝ ඉත්තේ ඉනයි තොකිවා. මොනවත් කියන්නේ නැති විට ඉරක් ලියන්න කියලා කියනවා. ඒකේ තියෙන 4ක් බලාගන්න. පළවෙනි එකේ තියෙනවා රොක්කොජිකාන් ගුරායි අයිදා ඕ අකෙරු. ඒ කියන්නේ පැය 6ක පරතරයක් තියාගන්න කියලා කියනවා. එන බෙහෙත් බොන වාරවල පැය 6ක් කාලයකින් පස්සේ බොන්න කියන. අපිට කියන ඔය පැය 8කට සැරයක්, පැය 6කට සැරයක් කියලා කියන්නේ අන්න ඒක. බෙහෙත් බොන වාර අතර පැය 6ක කාල පරතරයක් තියාගන්නලු. ඊ එක බලන්න. සෙල්සියස් අංශක 38.5. ඉජෝන තොකි. 38.5ට වඩා වැඩි වූ විට. ඉජෝන තොකි කියන්නේ වැඩි වූ විට. ඊළඟ එක ඊෝ මමරු උසුරුතෝ ඉස්සොනි නොමු. ඔතන ඊ කියන්නේ ආමාශය. ආමාශය එහෙම නැත්නම් බඩ කියන එකට ගන්නත් පුළුවන්. මමරු කියන්නේ ආරක්ෂා කරන බෙහෙත් සමග එකට බොන්නලු. ඉස්සොනි නොමු. ආමාශයට එහෙම නැත්නම් බඩ ආරක්ෂා කරන තියෙන මොන හරි බෙහෙතක් එක්ක එකටලු බොන්න කියන්නේ මේ මොන හරි බෙහෙත. උන් තෙන්ෂිනයි කියන්නේ මේ ඩ්‍රයිව් කරන්න එපාලු. වාහන එලවන්න එපාලු.
ওই ටික තමයි යාලා ප්‍රවේශම් වෙන්න ඕනි කරුණු විදිහට දෙන්නේ. දැන් ඔය කයිවයි කීම කියනවා ඇති මොකද්ද ප්‍රවේශම් වෙන්න ඕනි කරුණ කොයි වෙලාවටද බොන්න ඕනි මොකද්ද එකකින් වෙන්නේ කියලා. ඒතකොට ඔය තුනටම උත්තර ගන්න පුළුවන්ද කියලා බලන්න. මම දෙපාරක් හරි ගන්නම් තුන් පාරක් හරි. ඊට පස්සේ පහල දෙනවා තව වචන හතරක්. ශොකුගෝ. ශොකුගෝ කියන්නේ කෑමට පසු. නෙමොයි කියන්නේ නිදිමත. මේ නෙමොයි කියන එක එක්සෑම් එකට ඇවිත් තියෙනවා. මේ කන්දියත් එක්ක. මේක බලා ගන්න. නෙමොයි. ගෙනෙත්සුසයි. ගෙනෙත්සුසයි කියන්නේ අඩු වෙන බෙහෙත්. උණ අඩු වෙන බෙහෙත්. කොච්චි කියන්නේ මේක. හරි. දැන් ඔයාලා අහගෙන උත්තර ගන්න බලන්න ඊට පස්සේ අපි බලමු සාකච්ඡා කරමු. 1、こちらは咳を抑える薬です。1日3回、食後に飲んでください。食後？ご飯を食べた後です。はい、わかりました。飲むと眠くなります。飲んだ後、運転しないでくださいね。わかりました。 1、こちらは咳を抑える薬です。1日3回、食後に飲んでください。食後？ご飯を食べた後です。はい、わかりました。飲むと眠くなります。飲んだ後、運転しないでくださいね。わかりました。 ඒවා ලේසි නේද? ලොකු පයිව එකක් නෑ ඒකේ. B හ්ම්. sun හ්ම්. තබෙත අතෝ හ්ම්. ඊට පස්සේ උන්තෙන් චිනයි. හ්ම්. මේ දෙස්. උන්තෙන් ෂීනයි. මොකක්ද කියන්නේ? කොච්චරවා ඕන් දැන් බෙහෙත දෙන ගමන් කියනවා සෙකියෝ ඔසයිරු කොසුරු දෙස්. මේක කැස්ස පාලනය කරන බෙහෙතක්. ඉච්චිනිච්චි සංඛයි. දවසට 3 පාරක් ශොකු ගෝනි නොන්දේ පුදුසයි. කෑම වලට පස්සේ බොන්න කියලා කියනවා. හැබැයි යාට ශොකුගෝ කියන එක තේරෙන්නේ නැහැ. එයා අහනවා ශොකුගෝ කියලා අහනවා. ඒතර උත්තර දෙනවා ගොහානෝ තබෙත අතෝ. කෑවට පස්සේ. හයි වකරි මස්තා. හරි තේරුණා කියලා කියනවා. නොමුතෝ බොන විට නෙමුකු නරිමස් නිදිමත එනවලු. බිව්වහම නිදිමත එනවලු. නොන්දාතෝ බිව්වට පස්සේ දැන් මේ තබෙතාතෝ කියන්නේ කෑවට පස්සේ නොන්දාතෝ කියන්නේ බිව්වට පස්සේ. උන්තෙන් ශිනයිද කුදුසයි නේ. වාහන එලවන්න එක කරන්න එපා කරුණා කරලා කියලා කියනවා. හයි වකරි මස්තා. ඒතර උත්තරේ ඒක සෙකියෝ ඔසයිරු දවසට 3 පාරයි කෑවට පස්සේ මේ වාහන එලවන්න එපා කියනවා. හරි. ඊළඟ එක. 2、これはアレルギーの薬です。くしゃみや鼻水を抑えます。はい、 1日1回、寝る前に飲んでください。わかりました。 2、これはアレルギーの薬です。くしゃみや鼻水を抑えます。はい、 1日1回、寝る前に飲んでください。わかりました。 මොනවද ඒකට උත්තර? D ඉචිනිචි ඉක්කයි නිරුමයේනි අනිත් පැත්තට මුකුත් කිව්වේ නැහැ ඉරක්. මොකුත් කිව්වේ නැහැ. හරි. හොඳයි. මොකද බලමු අපි කියන්නේ. කොරේවා අරුරුගීන කුසුරි දෙස්. මේක ඇලර්ජික් වලට තියෙන බෙහෙතක්. කුෂමියා හනමිසෝ ඔසා එරිමස්.
මේක ඇලර්ජික් වලට දෙන බෙහෙතක්. කිවිසුම් යාම සහ හොටු දිර යන එක පාලනය වෙයි. හයි කියලා කියනවා. ඉචිනෙජි ඉක්කයි. දවසට එකපාරක් බොන්නලු. නිරුමයේනි නොන්දේ කොල්සයි. දවසට එකපාරක් බොන්නලු. ඒක බොන්න කියන්නේ නිදාගන්න කලින් කියලා කියනවා. ඒතකොට නිරුමයි. මතෙන්න මොකොත් කිව්වේ නැහැ. හයි. ඊළඟ එක. 3、こちらは解熱剤です。え、熱を下げるお薬です。熱が高くて辛いとき、飲んでください。38度5分以上ですね。わかりました。薬を飲むときは、6時間ぐらい間を空けてください。3、こちらは解熱剤です。え、熱を下げるお薬です。熱が高くて辛いとき、飲んでください。38度5分以上ですね。わかりました。薬を飲むときは、6時間ぐらい間を空けてください。 ඒකට මොනවද එතකොට? ඒක නෙත්සුගා තකකුතේ අනිත් එකට ආ එකයි ඊ එකයි. හරි. හොඳයි. මොකක්ද ඒක කියන්නේ බලමු. කොච්චරවා ගෙනෙත්සු සයිඩස්. මේක උණ අඩු වෙන බෙහෙතක් කියලා කියනවා. එතකොට ඒක ඒ උත්තරේ. ඊට සගරු උකුසුලි දෙස්. එතකොට යාට ඒක තේරෙන්නේ නැහැ කියලා අහනවා. උණ අඩු වෙන බෙහෙතක් කියලායි කියනවා. නෙත්සුගා තකකුතේ සුරයි තොකි. ඔයාට උණ වැඩි වෙලා රිදෙන්න ගත්තහම බොන්න කරුණා කරලා කියලා කියනවා. එතකොට උණ වැඩි කියන්නේ 30.5ට වඩා වැඩි නම් කියලා තමයි යා කියන්නේ. වකාරි මස්ටා තේරුණා. කුචුරියෝ නොමු තොකිවා බෙහෙත් බොන විට පැය 6ක කාලයක් මේ පරතරය තියාගෙන බොන්න කියලා කියනවා. එතකොට උත්තරේ A. අතෙන්න තකකුතේ ඊට පස්සේ එන්නේ රොකොජිකන් ගුරායි අයිදන වකෙරු අනිත් එකට අන්තිම එක බලමු.さい。はい。それと、飲むときは、こっちの胃を守る薬と一緒に飲んでください。はい。 ඇහුණද? උත්තර ගත්තද? ඇහුන්නේ නැහැ සෙන්සේක. හරි මං ආයෙ දාන්න.4、5
痛み止めです。痛くて我慢できないときに飲んでください。はい。それと、飲むときは、こっちの胃を守る薬と一緒に飲んでください。はい。 සිග්නල් පිස්සු වුණානේ. ඇහුනේ නේද ඒක? නෑ සෙන්සේ. 4、これは痛み止めです。痛くて我慢できないときに飲んでください。はい。それと、飲むときは、こっちの胃を守る薬と一緒に飲んでください。はい。 දැන් ඇහුණාද? ඔව් සෙන්සේ. හා මොනවද අර උත්තර? C1 ඉතකුතේ ඊට පස්සේ ඊ.ඕ මමොරු කුරුසුතෝ ඉස්සෝනි නොමු. එතකොට බලමු අපි කියලා. C එක තමයි උත්තරේ. මොකක්ද කියන්නේ? කොරේවා ඉතාමි දොමි දෙස්. මේක වේදනා නාශකයක් කියලා කියනවා. ඉතකුතේ ගමන් දෙකිනයි තොකිනි. රිදෙන එක යාට ඉවස ගන්නම බැරි වුණාම බොන්න කියලා කියනවා. හයි. සොරේතෝ නොමු තොකිවා. ඒ වගේම බොන විට කොච්චිනෝ ඊ.ඕ මමරු කුසුරිතෝ ඉස්සොනි නොන්දේ කුදසයි. ඉත් කියනවා ආමාශයත් එක්ක ආමාශයට බොන බෙහෙතුත් එක්ක එයා තව මොන හරි ලෙඩකට බෙහෙත් බොනවා ඇති. ඒ බොන බෙහෙතුත් එක්ක එකට බොන්න කියලා කියනවා. හයි කියලා කියනවා. ඔන්න ඕක තමයි මෙතනින් කිව්වේ. ඔය ෆාමසියට ගියාට පස්සේ තමයි ඔය වගේ විස්තර කියන්නේ. අර මේ හොස්පිටල් එකෙන් අපිට දෙන්නේ chart එකනේ බෙහෙත් දාලා තියෙන chart එක. ඒක ගිහින් අපි ෆාමසියට පෙන්නවහම එයා ඒක විස්තර කරලා අපිට මෙන්න මෙහෙම බෙහෙත් කියලා දෙනවා. ඒක තමයි කොටසින් කරේ. ඊට පස්සේ තියෙනවා ඊළඟ කොටස. යම් බලන්න. ඒකටත් උත්තර ගන්න හිස්තෙන්නුන්ට.こちらは、咳を抑える薬です。ඔයාලා ඒක ලියා ගන්නකො මම කියන්නම්. ඒකේ පළවෙනි කියන්නේ කොචිරවා සෙකිओ ඔසාඑරු කුසුරි දෙස්. ඔසාඑරු කියන්නේ කැස්ස පාලනය කරන බෙහෙතක් කියන එක. ඊට පස්සේ නෙච්චුෝ සගේරුෝ කුසුරි දෙස්. සගේරු උණ අඩු කරන බෙහෙතක් කියන එක. ඊළඟ එක ඊओ මමොරු කුසුරිතෝ ඉස්සොනි නොන්දේ කුදසයි. මමොරු ආරක්ෂා කරන කියන එක. ඊළඟට
ගුහාන් නෝ තබෙත අතෝ නොන්දෙ කුදසයි. තබෙත. ඊළඟ එක නොමුතෝ නෙමුකු නරිමස්. නොන්ද අතෝ උන්තෙන් ශිනයි තේ කුදසයි. නොන්ද. ඊළඟ එක ඉච්චෙනිචි ඉක්කයි. නෙරුමයේනි නොන්දෙ කුදසයි. නෙරු. ඊළඟ එක නෙත්සුගා තකකුතේ සුරයි තොකි නොන්දෙ කුදසයි. සුරයි. ඊළඟ එක ඉතකුතේ ගමන් දෙකිනයි තොකිනි නොන්දෙ කුදසයි. දෙකිනයි. එතකොට පහළ තියෙනවා පොයින්ට් දෙකක්. නන්නු කුසුරිකා ඕ සෙත්සුමේ සුරුතොකි දොන්න කතචියෝ සුකත්ති මස්තක. මොන වගේ බෙහෙතක් කියලා පැහැදිලි කරනකොට මොන වගේ හැඩයක්ද ගත්තේ? ඒ කියන්නේ බෙහෙත් ගැන පැහැදිලි කරනකොට මොන වගේ හැඩයක්ද ගත්තේ? ඊළඟ පොයින්ට් එක දීලා තිනවා ඉත්සු නොමුක ඕ සෙත්සුමේ සුරුතොකි. කොයි වෙලාවටද බොන්න ඕනි කියලා කියන විට මොන වගේ හැඩයක්ද ගත්තේ? ඔන්න ඕක තමයි උතන ඉගෙන ගන්න කියලා තියෙන පොයින්ට් දෙක. එතකොට කියනවා බෙහෙත් ගැන පැහැදිලි කරනකොට ඔතන තෙකියෝ ඔසායරු නෙත්සු ඕ සගේරු ඊෝ මමරු ඔන්න ඔය තුන ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඔතනින් ඔය කියන්නේ අර නාම පදය මුලින් තියෙන සෙකි නෙත්සු ඊ කියන නාම පද ක්‍රියාපදයක් මගින් විස්තර කරනවා. ඔසායරු සගේරු මමරු කියන ඒවා ක්‍රියාපද. හැබැයි ඒවා ඩික්ෂනරි ෆෝම් එකෙන් තියෙන ක්‍රියාපද. මුලින් තියෙන සෙකි නෙත්සු ඊ කියන නාම පද ක්‍රියාපදයේ මගින් විස්තර කරනවා. ඔන්න ඕක තමයි ඒකේ පොයින්ට් එක. ඒ කියන්නේ ක්‍රියාපදයක් භාවිත කර නාම පදයක් විස්තර කිරීම. එතකොට ඒක කරන්නේ noun එක ඉස්සරහින් දාලා ඕ නිපාතය යොදන්න ඕනේ. ඕ නිපාතය දාලා verb එකේ dictionary form එක දාලා විස්තර කරන එක කියනවා. මොනවද කියන එක කියනවා. ඒ කියන්නේ සෙකි කියන එක නාම පදේ. ඕ කියන නිපාතේ දානවා. සගායරු කියන්නේ පාලනය කරනවා කියන ක්‍රියාපදේ. ඒකේ ඩික්ෂනරි ෆෝම් එක සගායරු කියන එක දැම්මා. කුසුරි දෙස් මොකද්ද දැන්? කැස්ස පාලනය කරන මොකද්ද කියලා කියන්න බෑ. මොකද්ද කියන එක තමයි පිටුපස්සෙන් දාන්නේ. කුසුරි දෙස්. ඊළඟ එක බලන්න. නෙත්සු කියන්නේ නාම පදය. ඕ කියන නිපාතය දැම්මා. සගේරු කියන්නේ අඩු කරනවා. එතකොට උණ කියන නාම පදය අඩු කරනවා කියන එකෙන් තමයි මේ සගේරු කියන එකෙන් තමයි විස්තර කරලා තියෙන්නේ. සගේරු මොකද්ද වෙන්නේ? උණ අඩු කරන මොකද්ද? ඕ කුසුරි දෙස්. අන්න එහෙමයි පැටර්න් එක හැදිලා තියෙන්නේ. ඊයෝ මමරු. ඊ කියන්නේ ආමාශය. ඒ කියන්නේ noun එක. ඕ දැම්මා. මමරු ආරක්ෂා කරනවා. මමරු මොකද්ද කියලා ඊට පස්සේ තමයි කියන්නේ. ඔතන පොයින්ට් එක තමයි එතකොට ක්‍රියාපදයක් භාවිත කර නාම පදයක් විස්තර කිරීම. තේරුණාද? නාම පදයක් නේද සෙන්සේ ක්‍රියාපදයක් එක්ක විස්තර කරන්නේ. ඔව් දෙකම ඔය අහන්නේ නාම පදය විස්තර කරනවා කියලාද? ඕ සෙන්සේ නාම පදයේද විස්තර කරන්නේ ඕනේ. සිකි ඕ ඔසයරු කුසුරි දෙස්. කැස්ස පාලනය කරන බෙහෙත. හරි සෙන්සේ. එතකොට නාම පදය නාම පද. ඔව් ඉතින් මං ඒකේ අනේ පැත්ත කිව්වේ ක්‍රියාපදේ භාවිත කර නාම පදේ විස්තර කිරීම. ඒක නාම හරි, පදේ හරි. විස්තර කරන්න තමයි ක්‍රියාපදේ ගන්නෙ. හරි සෙන්සේ හරි. හරි. කියන විදිහ දෙවිදියක් ඒකයි. හරි. ක්‍රියාපදයක් භාවිත කර නාම පදේ විස්තර කිරීම. එතකොට විස්තර කරන්නේ මොකද? නාම පදේ. නාම සිකි එක පදේ. තමයි විස්තර කරන්නේ. ක්‍රියාපදේ මගින් තමයි විස්තර කරන්නේ. එතකොට විස්තර හරි. වෙන දේ නාම පදේ. හරිනේ? හරි සෙන්සේ හරි. හරි. එතකොට ඒක තමයි ඒක. ඊට පස්සේ ඉගෙන ගන්න තියෙන්නේ කොයි වෙලාවටද බොන්නේ කියලා අහන විට කොහොමද කිව්වේ කියලා. කියන්නේ කෑවට පස්සේ, කන්න කලින්, නිදා ගන්න කලින්, නිදා ගන්න අන්න ඒ විදිහට කියන්නේ කොහොමද? අතෝ කියන එක තමයි මෙතනින් ඉගෙන ගන්න තියෙන්නේ. අතෝ කියන එක එතකොට එන්නේ verb එකේ තා ෆෝම් එකත් එක්ක. තබෙත අතෝ. කෑවට පස්සේ.
එතකොට කනවා. කාලා ඉවර දෙයක්නේ. කෑවට පස්සේ කියන්නේ එතකොට කනවා කියන එක කරලා ඉවරයි. එතකොට ඒක මේ අතීත කාලෙන් තියලා අතෝ. තා ෆෝම් එකකින් තමයි තියන්නේ අතොත් එක්ක. නොන්ද අතෝ. නොන්ද කියන්නේ තා ෆෝම් එක. බීලා බීවට පස්සේ එතකොට බොන එක කරලා ඉවරයි. නොන්ද අතෝ. ඒක උතනින් ඊට පස්සේ ඉගෙන ගන්න තියෙනවා. කොයි වෙලාවටද බොන්නේ කියලා කියන විට. ඒතර අතොත් එක්ක හැම වෙලේම ඉන්නේ තා ෆෝම් එක කියලා මතක තියාගන්න. ඊට පස්සේ මයේ එකත් එක්ක ඉන්නේ ඩික්ෂනරි ෆෝම් එක. තබෙරු මයේනි කන්න කලින් එහෙම කියනකොට verb එකේ ඉන්නේ ඩික්ෂනරි ෆෝම් එකේ. ඊට පස්සේ ප්ලස් මයේනි ඩික්ෂනරි ෆෝම් එක ප්ලස් මයේනි නීනිපාතයක් වෙනවා මයේ කියන එකත් එක්ක. එතකොට ඔතන ඉගෙන ගන්න තියෙනවා පොයින්ට් තුනක්. එක තමයි මොකක් හරි ක්‍රියාපදයක් භාවිත කරලා නාමපදය විස්තර කරනවා. එතකොට noun එක දානවා ඕනිපාතය දානවා verb එකේ ඩික්ෂනරි ෆෝම් එක දානවා. ඊට පස්සේ අතෝ සමග කියනකොට ක්‍රියාපදයක් තබෙත අතෝ ක්‍රියාපදයේ තා ෆෝම් එක අරගෙන ඒකට අතෝ එකතු කරනවා. මයේත් එක ගන්නකොට verb එකේ ඩික්ෂනරි ෆෝම් එකට මයේනි කියන එක එකතු කරනවා. එහෙනම් මොන හරි දෙයක් කරන්න කලින් අතෝ කියන්නේ මොන හරි ක්‍රියාවක් කරාට පස්සේ කියන එක. තේරුණාද? ඔව් සෙන්සර්. හරි. එතකොට අද කරන් තියෙන අන්තිම කොටස 5 වෙනි කොටස රීඩින් එක. කියවන්න බෑ. 薬を説明を読んで情報や要領を理解することができる。薬を説明書を読みましょう。家で薬局でもらった薬を説明書を読んでいます。හරි. කුසුරිනෝ සෙත්සුමේ. කුසුරිනෝ සෙත්සුමේ. ඒ කියන්නේ බෙහෙත් වල පැහැදිලි කිරීම. කුසුරිනෝ සෙත්සුමේයෝ යොන්දි. බෙහෙත් වල පැහැදිලි කිරීම කියවලා. යෝහෝ කියන්නේ භාවිතය, යා කියන්නේ සහ, යෝරියෝ කියන්නේ මාත්‍රාව අවබෝධ කරගන්න පුළුවන්. බෙහෙත් ගැන පැහැදිලි කරලා තියෙන එක කියවලා භාවිතය සහ මාත්‍රාව ගැන අවබෝධ කරගන්න පුළුවන්ලු. ඊයේදී ගෙදරදී යක්කියකුදේ මොනවාද ෆාමසි එකෙන් ලැබුණු කුසුරි බෙහෙත් වල සෙත්සුමේ ෂෝ එක මොනවාද පැහැදිලි කිරීම යොන්දේ මස් කියවමින් ඉන්නවලු. සුගිනෝ කොතෝවා දොකොනි කයිතේ අරිමස්කා ශිරෝෂියෝ චොකිමාෂෝ. මෙතන පහළ තියෙන ABC තුන තියෙනවා කොහෙද ලියලා තියෙන්නේ කියලා මාක් කරන්නලු. මෙන්න මේ වගේ එකක් එන්න පුළුවන් එක්සෑම් එකට. මම ඒ වගේ ස්පෙෂල් තැන් කියනවා. ඉගෙන මේකේ තියෙන මේ චූටි දේවල් ගැන හිතන්න ඕන. ඔය ප්‍රධාන දේවල් කළු පාටි මාක් කරලා තියෙනවා වගේ. මොකද්ද බෙහෙත? දවසට ඒ බෙහෙත කී පාරක් පාවිච්චි කරනවද? මොන වෙලාවටද ඒක බොන්න කියලා කියන්නේ? එතකොට දැන් මේක බලන්න මෙන්න මෙතන අරුරුගී කියලා තියෙනවා. ඒතකොට මේ වගේ එක වචනයක් දාලා අහනවා අරුරුගී ඇලර්ජික් එක සඳහා මොන හරි බොන්න බෙහෙතක් තියෙනවද? අන්න ඒ වගේ. ඒතකොට අපිට මේ ඔක්කොම මේ කන්දි දැනගන්න ඕනේ නැහැ. මේ අරුරුගී කියන එක දැක්කම අපිට උත්තරේ ගන්න ඕනේ. පොඩි සරල දෙයක් අහන්න පුළුවන් මේ වගේ එකකින්. මෙච්චර මේ ඩීටේල්ස් එන්නේ නැහැ එතකොට. පොඩි විස්තරයක් එන්න. අපි බලමු. නන්න කුසුරිකා. කියන්නේ මොන බෙහෙතක්ද? කොච්චර නොමක මොන ප්‍රමාණයෙන්ද බොන්නේ? චූයි සුරු කොතෝ. ඒ කියන්නේ ප්‍රවේශම් විය යුතු දේවල්. මේවා වැඩි මේව ගැන මොනවවත් හිතන්න ඕනේ නැහැ. ඔයාලට මේ දෙක මේකෙන් කියවලා තේරුම් ගන්න පුළුවන් නම් ඇති. මොන බෙහෙතක්ද කියලා හොයාගන්න පුළුවන් නම්. ඒ කියන්නේ මෙන්න බෙහෙතේ රූපේ. රූප ටික තියෙනවා බෙහෙතේ. දැක්ක ගමන් අපිට තේරෙනවනේ. මෙන්න මේ වගේ බෙහෙතක රූපයක් තියෙනවා. ඒතකොට ඒකේ නම තමයි මෙන්න මෙතනින් තියෙන්නේ. හෝසෙන්. මේ සෙකි නකුනාරු. අන්න ඒ විදිහට මේ කළු පාටෙන් තියෙන බෙහෙතේ නම.
නම මේ මොනවද තියෙන තැන හොයාගන්න පුළුවන් නම්. එතකොට මේ තියෙන උදේ, දවල්, රෑ කියන එක තේරුම් ගන්න පුළුවන් නම්. එතකොට දැන් මේකේ කියලා තියෙන විදිහට මේ බෙහෙත රෑට 2ක් බොන්න කියලානේ තියෙන්නේ. අන්න ඒ විදිහට කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ බෙහෙත උදේට 1යි, දවල්ට 1යි, රෑට 1යි. මේ බෙහෙත උදේට 1යි, රෑට 1යි. මේ බෙහෙත මොකද්ද මේ නෙරුමයි කියලා මෙතනදී කියන්නේ නිදා ගන්න කලින් එකයි කියලා තියෙන්නේ. අන්න ඒ ටික ඉගෙන ගන්න ඒ ටික තේරෙනවා නම් ඉතරයි ඕනේ. ඊට පස්සේ මෙන්න මේ කංජිය. මොකද්ද? චූයි සුරුකොතෝ. ඒ කියන්නේ ප්‍රවේශම් යුතු දේවල්. මේවා මොනවත් අපි දැනගෙන ඉන්න ඕනේ නෑ. මේ වගේ මොනවත් තේරුම් කියලා. එතකොට මේ තියෙන්නේ මේ බෙහෙත බිව්වහම ප්‍රවේශම් වෙන්න ඕනේ දේවල්. අපිට ඉතින් ඔය උත්තර ලියන්න එන්නේ නෑනේ කටපාඩමේ. ගත්තොත් ඇති. බෙහෙත මොකද්ද? බෙහෙතේ නම මොකද්ද? ඒක දවසට කී පාරක් බොන්න කියලාද මෙතන තියෙන්නේ. ඊට පස්සේ ඒ වගේම මෙන්න මෙතන තියෙනවා ඉචි නිචි එක. ඒතර දවසට එක පාරයි බොන්න කියලා තියෙන්නේ. අන්න ඒක. පෙති 2යි දවසට එක පාරයි. මේ තියෙන මෙතන පෙති 2යි. ජෝ මෙතන 1යි නිජෝ. ඒ කියන්නේ එක් වරකට පෙති 2ක් කියන එක. එක් වරකට පෙති 2යි. දැන් හරිනේ. මේ රෑට පෙති 2ක් බොන්න කියනවා. ඒතකොට දවසටම මේ උදේ දවල් රෑ මුළු දවසටම පෙති 2යි. ඉතින් දවසටම එක පාරයි පෙති 2යි. ඒකත් මේ මෙතන තියෙනවා බොන්න ඕනි වෙලාව. ඒකත් බොන්න කියනවා යෝ ශොකු ගෝ. මේ කංජියේ තේරුම මේ චූටි කංජිය. යෝ ශොකු ගෝ. ඒ කියන්නේ රෑ කෑමෙන් පස්සේ. ඒ විදිහ තමයි මේක. උදේට එකයි, දවල්ට එකයි, රෑට එකයි. එතකොට කියනවා දවසට 3 පාරයි. දවසට 3 පාර හරිනේ. එක වරකට එක පෙත්ත ගානේ. එක වරකට එක පෙත්ත ගානේ බොන්නලු. මෙතන තියෙනවා මයි ශොකුගෝ. මයි ශොකුගෝ කියන්නේ හැම වේලකටම පස්සේ. ගෝ කියන්නේ පස්සේ. මයේ කියන්නේ කලින්. අතෝ කියන්නේ පස්සේ. ඊට මෙන්න මේ බෙහෙත උදේ දවල් රෑ වලින් උදේට එකයි රෑට එකයි බොන්නලු. එතකොට ඉචි නිචි නිකයි. එතකොට දවසටම දෙපාරයි. එක වරකට එක පෙත්ත ගානේ. මෙතන තියෙනවා අසා යොරු යෝ ශොකුගෝ. අසා යෝ ශොකුගෝ. ඒ කියන්නේ උදේට සහ රෑ කෑම වේලෙන් පස්සේ කියන එක. මෙතන. ඊට පස්සේ මෙතන උදේටත් නෑ දවල්ටත් නෑ රෑටත් නෑ. හැබැයි නිදා ගන්න කලින්. ඒ කියන්නේ රෑට තමයි. රෑ නිදා ගන්න කලින් බොන්නලු. රෑ කෑමෙන් පස්සේවත් නෙමෙයි රෑ නිදා ගන්න කලින්. මෙතනක් තියෙනවා නෙරුමයි කියන. නිදා ගන්න කලින්. දවසට මෙතකොට එක පාරයි. ඒ බොන පාරට එක පෙත්තයි. ඔන්න ඔය ටික මේකෙන් කියව ගන්න පුළුවන් නම් මෙන්න මේ කංජය ප්‍රවේශම් විය යුතු දේවල් කියන කංජය දන්නවනම් මේ වගේ එකකට උත්තර හොයාගන්න පුළුවන්. තේරුණාද? ඔව් සෙන්සේ. ඔව්. මේ කංජ තිබ්බට මේ වගේ දේවල් බය වෙන්න එපා. මේ වගේ ලොකු දේවල් අහන්නෙත් නෑ, ඉන්නෙත් නෑ. මේ වගේ සරල දෙයක් තමයි අහන්නේ. දැන් ඔයාලට එකපාරට මේක දැක්කමවත් කියව ගන්න බෑනේ. දැන් මම කියලා දුන්නාට පස්සේ තේරෙනවා ඇති කොහොමද ඒක බලන්නේ කියලා. මෙන්න මේ ටික ගැන අවබෝධයක් තියාගන්න. උතනින් එතකොට ඔච්චරයි. ඊට පස්සේ මෙතන කියනවා දොනෝ කුසුරියෝ ඉකුත්සු නොමෙබ ඊ දෙස් කා. මොන බෙහෙතද කොච්චර බිව්වොත් හොඳයිද කියලා අහනවා. ශිතානෝ හියෝනි රෙයිනෝ යෝනි කුසුන වගුවෙන් කියනවා මේ ඔයාලට එතන රූප අඳින්නලු මේ අතන chart එකෙන් බලලා. අඳින්න කියන්නේ අසා හිරු යොරු නෙරුමයි. ඒ කියන්නේ ඒ chart එකේම උදේට පෙති කීයක් බොන්න තියෙනවද? බලලා කියන්න මට. ඔක්කොම පෙති. ඒ කියන්නේ පෙති වර්ග 4ෙන්ම උදේට පෙති කීයක් බොන්න තියෙනවද? වර්ග 2යි සෙන්සේ. 2යි 3යි. ඔව් 2යි 3ෙනුයි පෙති 2ක් බොන්න දිනවා. ඒ වර්ග දෙක අඳින්නලු එයා අසා කියන එකේ. කහ පාට පෙත්ත අඳින්නලු. එතකොට සුදු පාට පෙත්ත අඳින්නලු. ඔය උදාහරණ දීලා තියෙන්නේ. කහ පාට පෙති 2යි, දිගටි හැඩේ පෙත්තයි. අන්න ඒ වගේ වලට අඳින්න කියනවා. එතකොට එතන පෙති 2යි. ඒක අඳින්න ඔයා. ඊට පස්සේ බලන්න දවල්ට පෙති කීයක් බොන්න තියෙනවද? 1යි. එකයි. දවල්ට දෙවෙනි 1යි. ඒ දෙවෙනි ඔව් කහ පාට පෙත්තෙන් 1යි. ඒක අඳින්නලු. එතකොට රෑට රෑට වර්ග 3ක් තියෙනවා.
එතකොට පෙති 3යි ඔක්කොම 3යි පෙති ඔක්කොම ඔව්. පෙති ඔක්කොම කීයද එතකොට? 4ක්. පෙති ඔක්කොම 4යි. පෙති වර්ග 3යි. එක තේරුම් ගන්න. අතන පළවෙනි එකෙන් පෙති දෙකක් තියෙනවා. ඊට පස්සේ පෙති එක එක. ඔක්කොම පෙති 4යි. පෙති වර්ග 3යි. ඒතොර ඒක මෙතන අඳින්නලු. ඊට පස්සේ නෙරුමයි නිදා ගන්න කලින්. 1යි. එකයි. හතරවෙනි පෙත්ත. ඒක එතන අඳින්නලු. අන්න ওই විදිහට ওই chart එක කියව ගන්න පුළුවන් නම් හරි. ඊට පස්සේ පහළ වචන දෙකක් තියෙනවා බලන්න. යෝහෝ. යෝහෝ කියන්නේ භාවිතය. යෝරියෝ කියන්නේ මාත්‍රාව. අර ඒ වගේ කන්ති බලා ගන්න. භාවිතය මොකද්ද? මාත්‍රාව කොහෙද තියෙන්නේ? તો නම ආය මේ චූයිසුරු කියන එක බලා ගන්න. එතකොට ඔයාලට ඔය හැම කන්ජියක්ම හැම වචනයක්ම දන්නේ නැහනේ. මේවා මේ ඔකේ තියෙන සමහර කන්ජි සිලබස් එකේ නැති කන්ජිත් ඇති. ඒතර ඒව අපි දන්නේ නැහනේ. උනාට ඔයාලට ඒ වගේ එකක් ආවොත් දෙන්නේ දන්න වචනකින් හරි උත්තරේ හොයාගන්න පුළුවන් විදිහට. ඒක නිසා බය වෙන්න එපා. ඒතර ඔතනින් 15 වෙනි පාඩම ඉවරයි. ඔච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒක ටිකක් දිග පාඩමක්. ඊට පස්සේ බලන්න කන්ජි ටිකක් තියෙනවා. නෙත්සු. නෙත්සු කියන්නේ උණ. කුසුරි කියන්නේ බෙහෙත්. බියෝකි රෝගය. බියෝඉන් කියන්නේ රෝහල. ඉෂා කියන්නේ ડોක්ටර්. ජෝෂෝ කියන්නේ ලිපිනය. සයි කියන්නේ වයස. ඉතයි කියන්නේ රිදෙනවා. නෙමුයි කියන්නේ නිදිමත. නෙරු කියන්නේ නිදා ගන්නවා. කිනියු සුරු කියන්නේ පුරවනවා. සුරු ওই ටික තමයි 15 වෙනි පාඩමේ තියෙන්නේ. අර ඉතුරු ටික බලා ගන්න. පාඩම ටිකක් අපි මතක් කරගෙන යමු. සෙන්සේ මේ කිනිඋත්සුරු කියන ඇතුළත් කරනවා ගන්න බැරිද? ඔව් ගන්න පුළුවන්. අපි ඔය හැබැයි මතක තියාගන්න ඇප්ලිකේෂන් එකක් වගේ පුරවනකොට දැන් ඇතුළත් කරනවා ගන්න පුළුවන්. ඇතුළත් කරනවා කියන්නේ මොන වගේ ඇතුළත් කිරීමක්ද? ඒකේ අදහස් ගොඩක් තියෙනවනේ. පිටල එකකට වගේ. අර මං හොස්පිටල් තැනක එකකට. දැන් ඒකේ මේ කංජිර මේ තිබ්බ මීනින් එක ඇතුළත් කරනවා කියලා. මේ කංජියටද? ඔව් සෙන්සේ. ඇතුළත් කරනවා ගන්න බෑනේ. ඒ කියන්නේ කවුරු හරි උගන්වපු එකක්ද නැත්නම් YouTube එකේ හරි තිබ්බ එකක්ද? ඔව් සෙන්සේ YouTube එකේ තිබ්බ එකක්. ඒ වගේ වුණා සමහරක් විට වැරදෙන්නත් පුළුවන් නේ. ඇතුළත් කරනවා නෙමෙයි මේක කිරියම සුරු කියන්නේ පුරවනවා. ෆිල් කරනවා කියන්නේ අපි ෆෝම් එකක් ෆිල් කරනවා. එහෙම නැත්නම් සබ්මිට් සබ්මිට් කරනවා කියන එකට දන්නේ ඇතුළත් කරනවා කියලා තියෙන්නේ. අපි මේ මොනවද ඔන්ලයින් ඇප්ලිකේෂන් එක මොන හරි පුරවනකොට අපි කියන්නේ සබ්මිට් කරනවා කියලා. පුරවනවාම තමයි. ඒක චුට්ටක් මම ඔයාලට බලලා කියන්නම්කෝ. සෙන්සේ. එතකොට අපි චුට්ටක් මතක් කරගෙන යමු. 15 වෙනි පාඩම එතකොට පළවෙනි කොටසෙන් කරේ ලක්ෂණනේ. ෂෝජෝ රෝග ලක්ෂණ. ඒතර රෝග ලක්ෂණ ටික ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි රෝග ලක්ෂණ කියන්නේ රෝහලට ගියා. එතන රිසෙප්ෂන් එකෙන් මොනවද අහන්නේ කියලා බැලුවා. ඊට පස්සේ ડોක්ටර් ගාවට ගියා. ડોක්ටර්ට කොහොමද ලෙඩ කියන්නේ කියලා ඉගෙන ගත්තා. එයා මොනවද කියන්නේ? ඒතර මොනවද දෙන උපදෙස් කියලා ඉගෙන ගත්තා. ආපහු රිසෙප්ෂන් එකේදී අපි අතර මොනවද දෙන්නේ කියලා ඉගෙන ගත්තා. එතකොට නයිද කුදසයි කියන එක එතනින් ඉගෙන ගත්තා. නයිද කුදසයි කියන්නේ කරුණාකර කරන්න එපා කියන එක. ඊට පස්සේ තුන්වෙනි කොටසින් මොන්ෂින් හියෝ එක පිරෙව්වා ප්‍රශ්නාවලිය. ඒක කොහොමද පුරවන්නේ මොන වගේ ප්‍රශ්නද තියෙන්නේ කියලා බැලුවා. ඊට පස්සේ හතරවෙනි කොටසේදී තිබ්බා ෆාමසි එකට ගියාට පස්සේ එතනින් දෙන බෙහෙත් වල පැහැදිලි කිරීම අහලා තේරුම් ගන්න පුළුවන් වුණා.
දවසට කී පාරක්ද මොන මොන වෙලාවටද කියන එක ඉගෙන ගත්තා. එතකොට එතනින් පොයින්ට් 3ක් ඉගෙන ගත්තා නාමපදයක් විස්තර කරනවා කියන එක. එතකොට verb එකක් මගින් නාමපදයක් විස්තර කිරීම. එතකොට noun එකට තමයි ඕනි පදේ දාලා verb එක dictionary form එකකින් දැම්මහම ඒ noun එක ක්‍රියාපදේ මගින් විස්තර වෙනවා. ඊට පස්සේ අතෝ කියන එක ඉගෙන ගත්තා. එතකොට අතෝ එක්ක හැම වෙලේම ඉන්නේ ක්‍රියාපදේ තා form එක. ඊට පස්සේ මයේනි කියන එක ඉගෙන ගත්තා. මයේනි එකත් එක්ක එන්නේ dictionary form එක. ඊට පස්සේ පස්වෙනි කොටසින් කුසුරිනෝ චෙත්සොමේ එකක් කියවුවා. ඒකේ තියෙන තොරතුරු බලලා මොන මොන වෙලාවට මොන මොන පෙති කීයක්ද කොයි වෙලාවටද බොන්නේ කියලා තේරුම් ගත්තා. ওই ටික තමයි එතකොට 15 වෙනි පාඩමෙන් ඉගෙන ගන්න තියෙන්නේ. ඒක තව පාඩම් අපිට 3යි තියෙන්නේ. අද කියලා දුන්නා තේරුණාද? ඔව් ඔව් සෙන්සෙයි. සෙන්සර්. තේරුණා සෙන්. හරි. ඔයාලා තව පාඩම් කරගන්න මම හැමදාම කියන වගේ මොන හරි තේරෙන්නේ නැති දේවල් තිබ්බොත් group එකට දාන්න. හරිනේ එහෙනම් අදට නම් ක්ලාස් එක නවත්තන්නම්. ඔයාලා පාඩම් කරන්න හොඳට. はい、先生。どうもありがとうございます、先生。ありがとうございます先生。 හයි. සෙන්සර්. හයි. දාමතා. ගම්බත්තේ